අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අඟහරුවාදා රාත්‍රී 7ට සුපුරුදු ලෙක් නතු කවින් අද සෝදානම් මේ සතිය තුල නැත්තම් මේ කාලේ කතාබහට ලක් වෙන මාතෘකා පිළිබඳ කතා කරන්නට. හැබැයි සමහර තැන්වලදී නම් සමහර දේවල් ටිකක් යට යනවා, සමහර මාතෘකා උඩට එනවා, සමහර ඒවා කෘත්‍රිමව නිර්මාණය කරනවා. ඒ අවස්ථානුකූලව. ඉතින් කොහොම වුණත් මේ සියල්ලම ජනගත වෙන්නේ මාධ්‍ය හරහා. මේ මාධ්‍යකරණය තුළින් තමයි මේවා ජනතාව අතරට යන්නේ. කාලයක තිබුණා ටෙලිවිෂන් අලුත් කරන කාලේ ඇවිල්ලා කියලා. හැබැයි දැන් සමහර සමාජ මාධ්‍යවල පළ වෙනවා ටෙලිවිෂන් ඉවත් කරන කාලේ ඇවිල්ලා කියලා. ඒ තරමටම අපි මේ ජංගම දුරකථනයේට ඇබ්බැහි වෙලා, ආශක්ත වෙලා සමාජ මාධ්‍ය සැරිසරන්නේ නැතුව ඉන්නම බැරි තැනකට අපි පත් වෙලා තියෙනවා. අපේ ආකල්ප, අපේ මානසිකත්වය, අපේ සිතුවිලි පරම්පරාවම මේ ජංගම දුරකථනය හා සම්බන්ධ වෙන සමාජ මාධ්‍යත් එක්ක බැඳලා තියෙනවා. ඒ නිසාම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ට පවස්ද වෙනවා ඔවුන්ගේ සියලු තොරතුරු මුදාහැරීම් සමාජ මාධ්‍ය ගත කරන්නට. ඒ නිසා සමාජ මාධ්‍ය කියන්නේ එක්තරා විදිහකට රාජ්‍ය නැත්නම් රාජ්‍ය තුළ තිබෙනා වූ ආණ්ඩු පෙරළපු අවස්ථාත් අපි දැකලා තියෙනවා. ආණ්ඩු කරවන්නට, ආණ්ඩුවට බලය ලබා දෙන්නත් සමාජ මාධ්‍ය සමත් වෙච්ච අවස්ථා අපි දැක තිබෙනවා. අපේ ශ්‍රී ලංකේ ඉතිහාසය තුලත් එවැනි අවස්ථා කිහිපයක් අපි පහු කරලා ඇවිල්ලා තියෙනවා. අද හොඳින් පැහැදිලි අපි කතා කරන්නේ කුමන මාතෘකාවක් සම්බන්ධද කියලා, කුමන ක්ෂේත්‍රයක් සම්බන්ධද කියලා. අපි කතා කරන්නේ ජන මාධ්‍ය නියාමනය සහ ජන මාධ්‍ය කෙරෙහි ඇල්මක් දක්වන ජන මාධ්‍ය වේදීන්ට වරලත් ආයතනයක් බිහි කිරීම කියන කාරණා එක්ක. මේ වරලත් ආයතනයේ බිහි කරලා තිබෙන්නේ, ඒ වරලත් ආයතනයට අවශ්‍ය වෙන මූලික කෙටුම්පත දැන් සකස් වෙලා අවසන්ද, දැන් තියෙන ඒවා ක්‍රියාත්මක කරනද කියන මට්ටම පිළිබඳවත් අපට කතා කරන්න ඕනේ. අපි ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් අද දවසේ මැදිරියට සම්බන්ධ කරගත්තා ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ඒ වගේම ග්‍රන්ථ කර්තෘ, ඒ වගේම ජනසන්නිවේදනය පිළිබඳ විශේෂ පර්යේෂක, ඒ වගේම විශ්වවිද්‍යාල බාහිර කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ ජනසන්නිවේදක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා අපි සම්බන්ධ කරගත්තා. ආයුබෝවන්. එතෙ මේ දවස් මොනවද වෙන්නේ? ඇත්තට මේ දවස්වල බලාගෙනට මාධ්‍ය යුද්ධයක් තියෙන්නේ. මාධ්‍ය යුද්ධයක් කියලා කියන්නේ සමාජ මාධ්‍ය එක පැත්තකින්, සම්ප්‍රදායික විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් තව පැත්තකින්. ඒක මතු කරන කාරණා දිහා බලාගෙන යනකොට හරිම කනගාටුවක් ඇති වෙනවා. මේ මාධ්‍ය වගකීම කියන එක පිළිබඳ සහ ආචාර ධර්ම කියන එක, ප්‍රමිතිය කියන එක කොහොමද මේක ජනගත වීම තුළ වෙන්නේ? මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය කොහොමද? ග්‍රාහක සමාජයේ මාධ්‍ය සාක්ෂරතාවය කොහොමද? පාලකයන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය කොහොමද කියලා මේ කාරණා සියල්ලම දෝලණය වෙමින් පවතිනවා. මට දකින විදිහට තමයි ගෙවි ගිය කාලයත් එක්ක බලනකොට මෙම වකවානුව තරම් මාධ්‍ය භාවිතාවෙන් මිනිසුන් දැනුවත් කරනවට වඩා, මිනිසුන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නට වඩා, තොරතුරු සම්පාදනයට වඩා මේ කරන කාරණාව එක්තරා විදියක බලාගෙන යනකොට යුද්ධයක්. මාධ්‍ය භාවිතා වෙනවා අපභාවිතා වීම සඳහා කරන යුද්ධයකටද කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දුෂ්ප්‍රවෘත්ති, ඒ කියන්නේ ව්‍යාජ ප්‍රවෘත්ති, ව්‍යාජ විදියේ දේවල් මතු කරනවා. බුදුරජාණන් වහන්සේ කිව්වා බහුජන හිතාය බහුජන සුඛාය. බහුතර ජනතාවගේ හිතසුව පිණිස. මම හැම වෙලාවෙම ගන්න කාරණාවක් ඒක. මාධ්‍ය තිබිය යුත්තේ බහුතර ජනතාවගේ හිතසුව පිණිස. ඒතර මේ වෙන්නේ බහුතර ජනතාවගේ හිතසුව පිණිස තොරතුරු වාර්තාකරණයේද, ප්‍රවෘත්ති සම්පාදනයේද, අධ්‍යාපනය සහ දැනුම ලබා දීමද, සතුට හා විනෝදාස්වාදය ලබා දීමද, අභිප්‍රේරණය කිරීමද මේ වෙන්නේ කියන කතාවක් තමයි මට වර්තමාන මාධ්‍ය තුලින් පාවිච්චි වෙන්නේ. මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා. එකම ප්‍රවෘත්තිය යන ආකාර දිහා බලාගෙන යනකොට වෙන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න මිනිස්සුන්ට අද සිදු වෙමින් තියෙනවා. ඔය ඇත්තටම වෙන්නේ මොනවාද? විය හැක්කේ කුමක්ද? එය වළක්වා ගන්නට හෝ නැත්නම් ඒ අයහපතට හේතු වෙනවා නම් වළක්වා ගන්නට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සවිඥානිකද නැත්නම් අවබෝධයකින්ද නැත්නම් දැනුවත් වීමකින්ද අපි මේ සමාජයේ සැරිසරන්නේ. හැබැයි සමාජයේ බොහෝ දෙනෙක් අරමුණක් නැතුව මේ සමාජයේ යන ගමන් මාර්ගයත් එක්ක ඉදිරියට ගමන් කරන බවක් තමයි පේන්නේ. මේ සඳහා අරමුණක් සපයන්නට නැත්නම් මඟ පෙන්වීමක් ලබා දෙන්නට, යම් ආකාරයක බලපෑමක් ඇති කරන්නට අඩු වැඩි වශයෙන් මාධ්‍ය දායකත්වයක් ලබා දෙනවා. මේක සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා.
දැතුරු නයන රාජපක්ෂ මහත්මයා මම ළඟ ඔබ ළඟත් එක ප්‍රවෘත්තියක් තියෙනවා මම ළඟත් පුවතක් තියෙනවා මම මේක තියාගත්තා විශේෂයෙන් මේක අවශ්‍ය වෙන නිසා 2025 ජනවාරි මාස 20 වෙනි සඳුදා පුවත්පතක තමයි විශේෂයෙන් දිවයින පුවත්පතේ පළවෙච්ච ප්‍රවෘත්තියක් පදනම් කරගන්නවා අද වැඩසටහන ප්‍රවේශයේ වශයෙන්. මේක තිබුණා ජනමාධ්‍යවේදී වරලත් ආයතනයක් ස්ථාපිත කරනවා. කවුද කියන්නේ? ඇමති වෛද්‍ය නලින්ද ජයතිස් තමයි එහෙම කියලා තියෙන්නේ. ඒ වගේම පුවත්පත් මණ්ඩල පනත නව සංනිවේදන ප්‍රවණතාවලට යෝග්‍ය පරිදි යාවත්කාලීන කිරීමද කළ යුතු එකට තමයි එතුමා එහි සාකච්ඡාවට ලක් කරලා නිර්දේශ ලබා දීලා තියෙන්නේ. මේක ඇත්තටම දිනේ බවට පත් වෙන්නේ 2025 ජනවාරි 19 වන සිකුරාදා තමයි මේක රැස් වෙලා තියෙන්නේ. ඒ රැස්වීමේදී පුවත්පත් මණ්ඩලයේ මෙතන සහභාගී වෙච්ච කට්ටිය කියන්නම්කෝ ඒක වැදගත්. මෙන්න ඒක ඔබේ සහ අපේ දැනුමට වැදගත්. මේ සාකච්ඡාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.කේ.එල්. විජේනායක මහතා, ඒකම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා, එවැගේම වත්මන් සභාපති මහාචාර්ය ටියුඩ වීරසිංහ මහතා, එවැගේම අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකවන් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආර්යනන්ද දොඹගහවත්ත, නීතිඥ මහිෂා මුදුගමුව, ලෙස්ලි ඩ්‍රේවේන්ද්‍ර යන මහත්වෝ පිරිසක් ජනමාධ්‍ය අමාත්‍යාංශයට එකතු වෙලා කියලා තියෙනවලු මේ ජනමාධ්‍යවේදී වරලත් ආයතනයක් බිහි කරන්න කියලා. දැන් 2025 ජනවාරි 20 වෙනිදා ඉඳලා අපි යනවා 2022ට ටිකක් ඔබ්බට ආපසු අවුරුදු 4-5ක් ආපස්සට අපි ගමන් කරනවා. දැන් නලින් මහත්මයා දැන් ඔබතුමත් මේ එක්තරා කාලයකදී මට මතක අපිත් අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කරා මේ ජනමාධ්‍ය වෘත්තික භාවය ඇති කිරීම වෙනුවෙන් මේ වරලත් ආයතනයක් වරලත් ස්ථානයක් ජනමාධ්‍ය වේදින වෙනුවෙන් ඇති කරන්න ඕනි ඇති කර යුතුයි. ඒ සඳහා මූලික පිටුම්පත් සකස් කිරීම දැන් කළ අවසන් කියලා ඔබ එක්තරා අවස්ථාවකදී කිව්වා. දැන් මේ කාරණා එක්ක අද වෙනකොට මේ ජනමාධ්‍යවේදී වරලත් ආයතන ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය නැත්තම් මේ ගන්න තීරණය කොතරම් දුරට සාධනීය නැත්තම් ප්‍රගතියක් අපි ඔබ දකිනවද? ඔය ඇත්තටම හොඳ මේ එකක් ඔබ ගෙනාවේ. පළමුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕන වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයාට මේ ජනමාධ්‍යවේදී වරලත් ආයතනය ආරම්භ කිරීමට ස්ථාපිත කරන්න කටයුතු කරනවා කියලා ඔතුමා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා ඒ කතාවේදී ජූනි මාසයේ. ඒ නිසා පළමුවෙන්ම මම සහ මගේ හිටපු කමිටුව අපි ස්තුතිවන්ත වෙනවා මේ අදහසට. මොකද හේතුව 2019 10 වෙනි මාසයේ ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා තමයි මෙන්න මේ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනයේ පිහිටුවීමේ අවසන් වාර්තාව. මමද මේ කමිටු සමාජිකයෙක් සුනිල් සමරවීර මහත්මයා වගේ අමාත්‍යාංශ ලේකම්. ඔහු තමයි මේකේ සභාපති දරුවේ. අපි 2019 ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා අමාත්‍යතුමාට අපි කමිටුවේ සමාජිකයෝ 5 දෙනාම එක්ව වෙලා මේක බාර දෙනවා. ඒ බාර දුන්නේ 2019. ඒකේ නව ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය. මේකට හරි සතුටක් තියෙනවා. මොකද මේක මේ කැදවන්න හේතු සාධක වෙන්නේ 2019 මාර්තු මාසේ 10 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මා විසින් පෞද්ගලිකව ලිපියක් ඉදිරිපත් කළ ඉල්ලීමක් කරනවා. රටේ මාධ්‍ය යහපත් තත්වයකට ගේන්න මාධ්‍ය අභ්‍යාස ආයතනයක් අවශ්‍යයි කියලා. මේක රුවන් විජේවර්ධන අමාත්‍යවරයාවකට හිටියේ ධනවාද විෂය භාරව එතුමාට එවලා එතුමා මට කතා කරලා අපි ඊට පස්සේ මේක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරුවාට පස්සේ එතුමා නිර්භයවම තීරණයක් ගන්නවා කමිටුවක් පත් කරන්න. ඒ කමිටුවට එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහත්මයා, එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, අද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහත්මයා, ඒ වගේම එවකට කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, අද ගුවන්විදුලි සංස්ථාවේ සභාපති උදිත ගයාසාන් ගුණසේකර මහත්මයා, ඒ වගේම මේ බාහිර කතිකාචාර්ය සුරංග ලක්මාල් සෙනවිරත්න මහත්මයා, ඒ වගේම එවකට ITN එකේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පාලිත මහිරත්න මහත්මයා. අපි කමිටුව මමද ඇතුළුව කමිටුව පත් වෙනවා. ඒ පත් වෙච්ච කමිටුවේ මේ කියන්නේ ලේඛන කටයුතු ඔක්කොම ටික කළේ අපේ දැනටත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරී යුරේකා නීතිඥ යුරේකා වේලාරත්න මහත්මිය. මේ තමයි පත් වීම කරලා අපිව පත් කරපු එක. මේකේ සතුට තියෙන්නේ එදා මේක ආරම්භ කළේ රුවන් විජේවර්ධන මහත්මයාට හොඳ දැක්මක් තිබුණා. මොකද ඔහු DR විජේවර්ධන මහත්මයාගේ මුණුපුරා තාත්තා ලංකාදීප පුවත්පත් ආයතනයේ ප්‍රධාන අයිතිකරුවා වන විජේවර්ධන රංජිත් විජේවර්ධන මහත්මයා. ඒතකොට මාධ්‍ය ගැන හොඳ දැනුමක් සහ හොඳ පරිචයක් තිබුණා. එතුමා අවංකවම මේකට උත්සාහ අරගෙන තමයි මේ ආයතනය බිහි කරන්නේ. අපි සාකච්ඡා වාර තියෙනකොට මේකට නමක් පිළිබඳ ප්‍රශ්නයක් ආවා. ඒ ආපු වෙලාවේදී මම යෝජනා කළා ලිඛිතවම ශ්‍රී ලංකා මේකට වරලත් කියන එක අපිට ගන්න බැරිද මාධ්‍යවේදීන් සඳහා. පෞද්ගලික මං ඉදිරිපත් කළා මේක. මොකද වරලත් කියන්නේ චාර්ටර්ඩ් කියන එක. ඒකට ප්‍රශ්නයක් ආවා චාර්ටර්ඩ් කියන එකක් කොහොමද ගන්න කියන එක අපි සාකච්ඡා වෙච්චාම අපේ කමිටුව තීරණය කළා යුරේකා වේලාරත්න මහත්මියට වාර දුන්නා ලංකාවේ චාර්ටර්ඩ් ඒ කියන්නේ ගණකාධිකාරීන්ගේ
චාර්ටර්ඩ් ආයතනය කළමනාකරුවන්ගේ ඊළඟට මේ රාජ්‍ය පරිපාලන හස මේ අභ්‍යාස ආයතනය එවැනි කාරණා පිළිබඳ වෘත්තීය පුහුණු අධිකාරිය ඒ පනත් අධ්‍යයනය කරලා අපිට චාර්ටර්ඩ් කියන එක. එතකොට මම චාර්ටර්ඩ් කියන එකට මම වාර්තාවක් ඉදිරිපත් කරනවා 1832 දී එංගලන්තයේ පළවෙනි වතාවට චාර්ටර්ඩ් ජර්නලිස්ට් කියලා ෆෝරම් එකක් හදලා තිබුණා. 1832 වසර පොච්චර 1800 ගණන්. එදා චාර්ටර්ඩ් කියන වචනේ මාධ්‍යවේදීන්ට පාවිච්චි වුණා. ඒ චාර්ටර්ඩ් කියන එක පාවිච්චි වුණේ එදා මාධ්‍යවේදියාට හොඳ තැනක් එංගලන්තේ නිර්මාණය වෙලා තිබුණා. දේශපාලනය වගේම මාධ්‍යවේදියාත් හොඳ මේ චොරතුරු ලබා දෙන කණ්ඩායමක් විදියට. ඒක චාර්ටර්ඩ් ජර්නලිස්ට් කියන එකක් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ඒක එහෙම යට ගියා. කවදාවත් ඒක ආයි මතු වුණේ නැහැ. ඒ පහුගිය ඒවා හොයාගෙන යනකොට 1832. මම ඒනු අනුව තමයි ඒකත් කරුණු කාරණාත් එක්ක චාර්ටර්ඩ් කියන එක ජර්නලිස්ට්ට පාවිච්චි කරන්න පුළුවන්. චාර්ටර්ඩ් කියන වරලත්. වරලත් ගණක අධිකාරී වරලත් මාධ්‍යවේදී. ඇයි අපිට බැරි මාධ්‍ය වෘත්තියට මේක ගන්න? මොකද වරලත් මාධ්‍යවේදී කියලා කියන්නේ ලියාපදිංචි වෙච්ච අධ්‍යාපන සුසුකම් තියෙන ඒ වගේම ඒ අයට ආචාර ධර්ම තියෙන ඒ අයට හොඳ ප්‍රමිතියක් තියෙන හොඳට මාධ්‍ය පිළිබඳ හදාරලා මූලාශ්‍ර සහිතව කරුණු කාරණා නිවැරදිව වාර්තා කරන්න පුළුවන් මාධ්‍යවේදීන්ට අපිට වරලත් මාධ්‍යවේදී කියලා ගන්න පුළුවන් කියන එක. ඒ අනුව තමයි මේකේ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය කියලා මේක නම් කරන්නේ. ඉංග්‍රීසියෙන් එනවා CIMP Chartered Institute of Media Professionals of Sri Lanka. ඉතින් මේක එදා මේ අවුරුදු 5කට පෙර ආරම්භ කරපු එක මේ පාර මෙතුමා මේ කියන්නේ අපේ වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යතුමා මේක යථාර්ථයක් කිරීම ගැන සතුටුයි. මොකද මීට කලින් ජනමාධ්‍ය අමාත්‍යවරු කීප දෙනෙක් හිටියා. ආණ්ඩුව වෙනස් වෙනවා. මොකද මේකේ කැබිනට් පේපර් එක හදලා රුවන් විජේවර්ධන මහත්මයා හිටියේ එතකොට ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වුණාට කැබිනට් ඇමති නෙවෙයි. ඒ නිසා කැබිනට් ඇමති විදියට කැබිනට් එකකට මේක දාන්න ඕනේ ජනාධිපතිවරයා. ඒවල මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මේක කැබිනට් කාර්යාලයට මේ කෙටුම්පත ගෙන යන්න මම සහභාගී වුණා. ගිහින් තමයි බාර දුන්නේ. වාර 4ක් එතුමාගේ අවසාන කාලේ කැබිනට් තිබුණා. එතුමා කැබිනට් එකට මේක දාලා අනුමත කළේ නැහැ. කරන්න නැතුවම ගියා. ඒක හැමෝම යට ගියා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව වෙනවා. බන්දුල ගුණවර්ධන මහත්මයා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙනවා. කොහොමද එම වකවානුව වෙනකොට කැබිනට් එකට දාලා අනුමත කළා පනත හදලා ඔක්කොම කළා. මේ කෙටුම්පත තමයි උනේ. නමුත් මේකේ ප්‍රශ්නේ උනේ මේ ඊට පස්සේ ආව ජනමාධ්‍ය ඇමති කවුද මේ දලසලහ පෙරෝ මහත්මයා ලොකු උත්සවයක් තියලා 13 දෙනෙක්ගේ කමිටුවකින් මේ වාර්තාව අපි දීපු වාර්තාවම නැවත බාරගත්තා කියලා ගියා. හරි ඒත් අපි සතුටු වුණා මේක කෙරෙයි කියලා. කෙරුන්නේ නැහැ. ඉතින් වර්තමානයේ කියනවා මොකද වරලත් ආයතනය ගැන කියනකොට අද එහෙම එකක් අවශ්‍යයි. මොකද අවශ්‍යයි කියන අපිට මාධ්‍යවේදීන්ට දොස් කියන්න බෑ. මාධ්‍යවේදීන් මේ වාර්තාකරණය පිළිබඳ ඔවුන්ට දෝෂාරෝපණය කරන්න බෑ. මොකද ඔවුන් දේ දෝෂාරෝපණය කරන්න බැරි මොකද ඔවුන් ලබාගත් අධ්‍යාපනය දැනුම එක්ක තමයි ඔවුන් කටයුතු කරන්නේ. දැන් මම ඉස්සෙල්ලා කලින් මුලින්ම කිව්වා වගේ අද මාධ්‍ය ගැටුම් කළමනාකරණය කරනවා. අද මාධ්‍ය ගැටුම් උද්දීපනය කරනවා. අද මාධ්‍ය ගැටුමක් ඇති වෙන විදිහේ පරිසර මාධ්‍ය තුල ගොඩ නගනවා. ඒ කියන්නේ එක්කෙනෙක් වොයිස් කට් එකක් දෙනකොට ඒකට විරුද්ධව අනිත් වොයිස් කට් එක යනවා. ඊළඟ උදේට පත්තර කියන අවස්ථාවේදී ඒවා තව තීව්‍ර වෙනවා. ඒ කියන්නේ මේ ගැටුම් සමනය නෙමෙයි. බලන මාධ්‍ය ග්‍රාහකයෝ වෙන අපිට අද මේ මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. මාධ්‍ය යුද්ධයක්. ඒ කියන්නේ මම මාධ්‍යෙන් බලාපොරොත්තු වෙන දේ අපි කියන්නේ මාධ්‍ය ප්‍රවෘත්ති අතරතුරු සම්පාදනය කරන්න ඕනේ, දැනුම අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ, සතුට විනෝදාස්වාදය ලබා දෙන්න ඕනේ, අභිප්‍රේරණයක් ඇති කරන්න ඕනේ, සමාජානෝජනයක් ඇති කරන්න. මේක අද වෙනවද? අපි දකින්නේ ගැටුම් කළමනාකරණය කරනවා, ගැටුම් උස්සන්න කරනවා, ගැටුම් සම්බන්ධීකරණය කරනවා, ගැටුම් හොඳට තීව්‍ර කරලා ඇති කරනවා. ලෝකෙත් ඒ ප්‍රවණතාවයක් මාධ්‍ය තියෙනවා. අපේ රටේ මේ අභ්‍යන්තර තියෙන ගැටුම් එක තමයි යන්නේ. අපි කවදද අපේ මාධ්‍යයක් තුලින් මුල් පිටුවක අපි දැක්කේ මේ රටේ ජනතාවගේ දුප්පත්කම නැති කරන්නට තියෙන ක්‍රමවේද පිළිබඳව? කොහොමද අපි දැක්කේ ජනතාව ආචාරශීලීව මහපාරේ ගමන් කිරීම, ජනතාවගේ ජන ජීවිතවල බලපාන කාරණා, ජනතාව කොහොමද Tamanගේ වගකීම් යුතුයකම් රටේ පුරවැසි විදිහට ඉදිරිපත් කරන්න ඕනේ? එවැනි දැනුමක් ලබා දෙනවා තියෙනවද? අද එහෙම නැති තරමට ගිහිල්ලා. ඒ නිසා මාධ්‍යවේදීන් දෝෂාරෝපණය කරන්න බෑ. අපි කරන්න ඕනේ ගයිඩ්ලයින් එකක්, මාර්ගෝපදේශයක් හදන්න ඕනේ. මේ වරලත් ආයතනය තුලින් ඒ දේ වෙනවා. මොකද මේකේ තව කාරණා ගොඩාක් තියෙනවා. NVQ ලබා දෙනවා. අධ්‍යාපන සුසුකම් කිසි එකක් නැති මාධ්‍යවේදීන් අත්හරින්නේ නැහැ. එයාට NVQ කරලා උපාධියක් දක්වා යන්න පුළුවන් පාත් එකක් තියෙනවා. මාධ්‍යවේදීන් ලියාපදිංචි කරනවා. මාධ්‍යවේදීන්ට දැනුම අධ්‍යාපන ලබා දීලා චාර්ටර්ඩ් මාධ්‍යවේදීන් විදිහට ලියාපදිංචි කරනවා. ඔවුන්ට කේතයක් ලබා දෙනවා. ඕන රටකට ගිහිල්ලා ඒක බැලුවම නැත්නම් QR කෝඩ් එක බැලුවම ඔහු ගැන ඔක්කොම තොරතුරු තියෙනවා. ගෞරවනීය වෘත්තියක් බවට මාධ්‍යපත් වෙනවා. වෘත්තියක් බවට පත් කිරීම තමයි මේක අරමුණ. මම හිතන හරි සතුටුයි මේ ආණ්ඩුව ජූනි මාසයේ මේක ක්‍රියාත්මක කරනවා නම්. ආණ්ඩුව ජූනි මාසයේදී මේක ඒ විදිහට ක්‍රියාත්මක කරනවා නම් හරි සතුටුයි. ඔව් ඇත්ත. ඒක ඒ විදිහට ක්‍රියාත්මක වේවි කියලා අපි අපේක්ෂා සහගත වෙනවා. නලින් මහත්මයා පොන්චි හරස් ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමතියි. අපි අර දැන් වොයිස් කට් සංස්කෘතිය නැත්නම් වොයිස් කට් මාධ්‍යවේදයක් අපි දකින පරි මේ සමහර තීන්දුව తీරන ගන්නේ මේ වොයිස් කට් නැත්නම් මේ මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා.
චෝදනා එල්ල කරන්නේ මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා. ඒ චෝදනා එල්ල කරලා නැත්නම් චෝදනා සමනය කරලා නැත්නම් ඒවා විසඳන්න තියෙන ස්ථාන තියෙනවා. හැබැයි ඒවට යනවත් එක්කම එහා සමාන්තරව මේවා මාධ්‍යයට නිරාවරණය කරනවා. මම ඒකත් එක්ක ඉන්න කැමතියි දැන් මේ වගේ පනත් කෙටුම්පත් අවස්ථාවන් කිහිපයකදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා, සම්මත කරනවා, කැබිනට් අනුමැතිය ලැබෙනවා. හැබැයි මේවා ක්‍රියාත්මක වීමේදී ඉම්ප්ලිමන්ටේෂන් ස්ටේජ් එක පැහැදිලි නැහැ. පටන් ගන්නවා. හැබැයි ටික දවසකින් ඒක ආය ආගියතක් නැහැ. දැන් මේ වර්තමාන රාජ්‍යයේ පවා සමහර ව්‍යාපෘති වලට ඕක වුණානේ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා ව්‍යාපෘතියක් ආවා. දැන් මේක කුමක්ද උනේ? බස් වල හෝන් ගැලෙව්වා, ලයිට් සිස්ටම් ගැලෙව්වා. දැන් මොකක්ද ඒක උනේ කියලා කවුරුත් දන්නෙත් නැහැ. ඒ ගැන සාකච්ඡාවක් ඇත්තෙත් නැහැ. මාධ්‍යව වාර්තා කරන්නෙත් නැහැ. යම් යම් මට්ටමින් ක්‍රියාත්මක වෙනවා ඇති. හැබැයි මාධ්‍ය වාර්තා වෙන්නෙත් නැහැ. මාධ්‍ය තවත් වෙනත් අරමුණු කරා යනවා. මම කැමති මේ මොකක් හරි ක්‍රමවේදයකට ජාතික සැරැස්මක් දේශපාලනීකරණය නොවූ ජාතික සැරැස්මක් මේවට ගෙන එන්නට නම් ඇත්තම මොකද්ද කරන්න ඕනේ? ඇත්තටම ඔබ හොඳ ප්‍රවේශයකට ආවේ. අපි ගත්තාම මාධ්‍ය වොයිස් කට් මාධ්‍යයක් ඇද වෙලා තියෙන්නේ මේක ඇත්තටම තරඟකාරීත්ව මාධ්‍ය රටාව තුළ විවිධ අපේ මාධ්‍ය විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන දැන් ඒකට තරඟ කරන්න වෙලා තියෙන සමාජ මාධ්‍යත් එක්ක ඒ නිසා වොයිස් කට් එක කියන එකට ප්‍රමුඛතාවය ඇවිල්ලා තියෙනවා. ඔවුන් බලනවා ඒ අනිත් තැන් වල යනවා වගේම මේකෙත් වොයිස් කට් කලාව තුලින් කොහොමද ඒක දෙන්නේ නැත්නම් අපි ප්‍රමාද වෙනවා නැත්නම් අපි පසුබානවා වගේ කියන එක. ඒක නෙමෙයි. වොයිස් කට් වලින් කරන්නේ ඇත්තටම ඇත්තක් නෙමෙයි බොරුවක් වෙන්නේ ඇත්තට මිත්‍යාව. ඉතින් මෙතනදී ගත්තාම මේ මාධ්‍ය කලාව තුල බොහෝ අවස්ථාවලදී මාධ්‍යවේදීන්ටත් සිදු වෙලා තිබෙනවා ඒ ආයතන වල අරමුණු ඉෂ්ට කරන්නට. ඉතින් මේකට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය තියෙනවා. මම දකින්නේ සුපුන් අනිවාර්යෙන්ම මාධ්‍යවේදියා වරලත් මාධ්‍යයට බුද්ධිමත් වෘත්තීය භාවයට පත් කිරීම තුළ මාධ්‍යවේදියාට හයියක් දෙන්න පුළුවන් මගේ ප්‍රවෘත්තිය මේ විදියයි. එහෙම අය අපේ හිටියනේ. දයාසේන ගුණසිංහ මහත්මයා, අජිත් සමරනායක මහත්මයා ඉංග්‍රීසි මාධ්‍ය තුලින් එවැනි අපිට කතා කරන්න පුළුවන් චරිත තිබුණා. ඒගොල්ලෝ ඒ මාධ්‍යකරණය හරියට කළා. දැන් සිංහරත්නතුංග මහත්මයා පවා කතුරු දෙරණ එඩ්මන් රණසිංහ මහත්මයා, සිරි රණසිංහ මහත්මයා අපිට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හිටියා. ඒගොල්ලන්ගෙන් අපිට ගන්න බොහෝ කාරණා තියෙනවා. සමහරු පාර්ලිමේන්තු වරප්‍රසාද පනත ඉදිරියේ ගිහලා ප්‍රශ්න වලදී උත්තර දීපු ආකාරය දිහා බලනකොට වික්ටර් රයිවන් මහත්තයා වගේ අය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවක් ගැන ඒ වගේ හොඳ මාධ්‍යවේදීන් ඒ කාලේ හිටියා. අද අපිට එවැනි ආදර්ශ ගන්න පුළුවන් මාධ්‍යවේදීන්ගේ හිඟකමක් අපි දකිනවා ප්‍රවීණයන් තුළ. ඒ වගේම විද්‍යුත් මාධ්‍යත් එහෙමයි. ඉතින් මෙතනදී මා දකින දේ තමයි ආණ්ඩුව ඇත්තටම ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් කියන එකට අපි ආයුතුයි. ප්‍රතිපත්තිය කියලා කියන්නේ ආණ්ඩුව බලාත්කාරයෙන් මාධ්‍යවේදීන්ට නීති පැනවීම නොවේ. මාධ්‍යයට පීඩනයක් යොමු කරන එක නෙවෙයි. මාධ්‍යයට දැන්වීම දෙන එක නවත්තන එක නෙවෙයි. මාධ්‍යයේ Taman ගැන විවේචනය කරන අය විවේචනය කරන එක නෙවෙයි. මේ මාධ්‍ය ආයතන පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා පාර්ලිමේන්තුව තුළ දෙලා දකින්න එක නෙවෙයි. කල යුතු වෙන්නේ මාර්ගෝපදේශය. මේ මාර්ගෝපදේශය දෙන්න පුළුවන්කම තියෙන කණ්ඩායම් තුනක් ඉන්නවා අපි දෙන්න පුළුවන්. පළවෙනි කණ්ඩායම ආණ්ඩුව, රජය. දෙවෙනි කණ්ඩායම තමයි මාධ්‍යවේදී සංවිධාන. තුන්වෙනි කණ්ඩායම තමයි මාධ්‍ය හිමිකරු. මේ කණ්ඩායම් තුන මේ රට ගැන හිතලා එක සම්මුතියකට එන්න ඕන තැනක් ඒක. මොකද ආණ්ඩුවක් විතර තනියම කටයුතු කරන්න ගියොත් ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරන්න යනවා. ඔය ප්‍රශ්න එනවා. අපි ඕක අතීතයේ ඉඳලම දැක්කනේ. හැම පාරම යම්සි පනතක් ගෙනාවොත්, ආචාර ධර්ම සංග්‍රහයක් ගෙනාවොත්, ප්‍රතිපත්තියක් ගෙනාවොත් මාධ්‍යවේදීන් එළියට බහිනවා මාධ්‍ය මර්ධනය කරන්න කියලා. ඒ නිසා එහෙම නෙමෙයි. මේ තුන් ගොල්ලම එකතු වෙන්න ඕනේ. රජය, මාධ්‍ය සංවිධාන, මාධ්‍ය හිමිකරු මේ අය සියල්ලම එකට වාඩි වෙලා සම්මුතියකට එන්න ඕනේ. ඒකේ සම්මුතියේ මේ අයගේ තියෙන ඕන එකම දේ තමයි රට. මේ රට. ඒකට රට ඉන්නේ කවුද? මාධ්‍යවේදී. ජනතාව දැනුවත් කරන මාධ්‍ය. අපි මාධ්‍යවේදීන් කොටස් තුනක් ඉන්නවනේ. එක කොටසක් තමයි ජනතාවට ඉදිරියෙන් යන මාධ්‍යවේදී. තව කොටසක් ඉන්නවා ජනතාවත් එක්ක ගමන් කරන මාධ්‍යවේදී. තව කොටසක් ඉන්නවා ජනතාවට පිටිපස්සෙන් යන මාධ්‍යවේදී. අපේ රටට ඕනේ, ලෝකෙට ඕනේ ජනතාවට ඉදිරියෙන් යන මාධ්‍යවේදී. මාර්ගෝපදේශකයෝ. ඒගොල්ලෝ කරුණු කාරණා දක්වන. ඒතර මේ මාධ්‍යවේදීන්ට ජාතිකමය ප්‍රතිපත්තියක් හැදීම මේ වරලත් ආයතනය තුල තියෙනවා. මේ වරලත් ආයතනය තුලට අපේ ඉහළම මාධ්‍යවේදියා ඉඳලා කුඩාම මාධ්‍යවේදියා සහ ආධුනික මාධ්‍යවේදියා දක්වා මේකට ඇතුල් වෙනවා. ඒ අය වරලත් වෙනකොට ශික්ෂණයක් ඇති වෙනවා. ආචාර ධර්ම තියෙනවා. දැනුමක් ඇති වෙනවා. මාධ්‍ය ප්‍රමිතිය ගැන හදාරනවා, දන්නවා. එතකොට ප්‍රමිතිගත මාධ්‍යවේදියෙක් වෙනවා. ඒ අයට ගෙදරට ගිහිල්ලා වුණත් රටට යාගේ තාත්තා, යාගේ පුතාට, දුවට කියන්න පුළුවන් මගේ තාත්තා ජනමාධ්‍යවේදියෙක් කියලා. අද කියන්න බෑ. විවාහයක් කරගන්න ගියත් ප්‍රශ්නයක් නෑ ජනමාධ්‍යවේදියෙක් කිව්වා. මොකද ජනමාධ්‍යවේදියා පිළිබඳ සමාජයේ තියෙන්නේ මේ වෙච්ච දේවල් වෙන දේවල් මාධ්‍ය වාර්තාකරණය තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ වෙලා තියෙන
දරුණු ප්‍රහාරයක් මාධ්‍යවේදීට යනද මාධ්‍යවේදියෙක් කිව්වම පිළිගන්නේ නැති මාධ්‍යවේදියෙක් වම් භයානක පුද්ගලෙක් විදිහට සැලකන අයියෝ මාධ්‍යවේදියා කියන්නේ මේ වැඩක් නැති අර ගම්වල කේලම් කියන ලිඳ ළඟ එක එක මේ කටකතා පතුරවන ඒ ලෙවල් එකට වැටලා තියෙනවා. අපි ඇයි මේ තත්ත්වයට එන්නේ? එක කරන්න පුළුවන් වෙනවා මේ ප්‍රමිතිගත මාධ්‍යවේදී නිර්මාණය කරන්න මේ වරලත් ආයතනය තුලින් මාධ්‍ය ජාතික ප්‍රතිපත්තියක් ඇවිල්ලා ඒ විදිහට කටයුතු කිරීම තුලින් තමයි අපිට නැවත මේ මාධ්‍ය ඒ තත්ත්වයට ගොඩනගන්න. නැත්නම් අපිට මාධ්‍යයට මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට දොස් කියලා බෑ. අපි මේ කණ්ඩායම් තුන එකතු වෙලා සම්මුතියකට ඇවිල්ලා යමක් කළ යුතුමයි. ඉතින් ඒ කරන ප්‍රවේශය මේ ආණ්ඩුව කළ යුතුයි. මේ තව පොඩි කාරණාවක් කියවන පුවත්පත් මණ්ඩලය ගැන කිව්වා. අපි දැන් අවුරුදු ගාණක් මම දශක කීපයකින් උත්සාහ දරනවා සමාජ මාධ්‍යත් මේකට ඇතුල් වෙන විදියට විද්‍යුත් මාධ්‍යත් මොකද පුවත්පත් මණ්ඩලයට අයිති පුවත්පත් විතරයි. නෝ. කදේයි කරන්න තියෙන්නේ. කිසි බරපතල දෙයක් නලින්ද ජයතිස්ස මහත්තයට කරන්න නෑ මේ ආණ්ඩුවට. කරන්න තියෙන්නේ පුවත්පත් මණ්ඩලයේ මෙහෙම තියෙදි සංශෝධනයක් ගේන්න ඕනේ. මොකද්ද සංශෝධනේ? පුවත්පත් කියන නම අහක් කරලා ඒ වෙනුවට මාධ්‍ය කියන නම සංශෝධනයක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවට ඇතුල් කරන්න. මාධ්‍ය කිව්වම ඉබේම විද්‍යුත් මාධ්‍ය, ගුවන් විදුලි මාධ්‍ය, ඒ වගේම මේ සමාජ මාධ්‍ය සියල්ලම ඇතුල් වෙනවා. එතකොට පුවත්පත් මණ්ඩලයට මාධ්‍ය මණ්ඩලය මීඩියා කවුන්සිල් එකක් වුණාම වගකීමක් එනවා පුවත්පත් විතරක් නෙමෙයි රූපවාහිනියේ, ගුවන් විදුලියේ, සමාජ මාධ්‍යයන්වත් පැමිණිලි කර විවාහ කරන්න. එතකොට මේක නිකම්ම සුරක්ෂිත වෙනවා. නිකම්ම මාධ්‍යවේදී නිවැරදිතාවයට වතරම පුවත්පත් මණ්ඩලයේ පොලිස් කාර්යයක් නෙමෙයි. පුවත්පත් මණ්ඩලයේ මේ වෙනකොට මාධ්‍ය මර්ධනය කරලා නැහැ. මාධ්‍යයෙන් ජනතාවට වෙන හානි, රටට වෙන හානි ඒව නැති කරන්නට සාධාරණ විනිශ්චයක් තමයි පුවත්පත් මණ්ඩලය දෙන්නේ. මාධ්‍ය මණ්ඩලයක් කළාම ඔච්චර විශාල දෙයක් කරන්න දෙයක් නෙමෙයි. සියලුම මාධ්‍ය ඇතුල් වෙනවා. ඒ විතරක් නෙමෙයි සමාජ මාධ්‍යවේදීන්වත් ඉවත් කරන්නේ නැතුව ඒගොල්ලෝ අපි සංවිධායකයන් ඒගොල්ලන්ට දැන් විශාල ගාණක් ගෙවන්න ඕන ලියාපදිංචිය. රුපියල් 5000ක් විතර අවුරුද්දට ලියාපදිංචිය කරලා ලංකාවේ ඉන්න සියලුම සමාජ මාධ්‍යවේදීන්ට ආරාධනා කරනවා ලියාපදිංචිය වෙන්න කියලා ජනමාධ්‍ය මාධ්‍යංශය. නැත්නම් මේ වරලත් ආයතන අපි හදලා තියෙනවා. ඒක හදලා තියෙනවා ඒ ක්‍රමවේදය. ඒ ලියාපදිංචි වෙච්චාම ඒගොල්ලෝ ලියාපදිංචි මාධ්‍යවේදී. ඒගොල්ලන්ට හැඳුනුම් පතක් දෙනවා. ඒගොල්ලන්ට ආචාර ධර්ම කියලා දෙනවා. ඒගොල්ලන්ට අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒගොල්ලන්ට අර මාධ්‍යවේදියෙක් විදිහට තියෙන වරප්‍රසාද සියල්ලම ලබා ගන්න. වරප්‍රසාද කියන්නේ ඒගොල්ලන්ට ලැබිය යුතු දේවල්. ලබා ගන්න කටයුතු කළාම කිසි කෙනෙක් අපෙන් ගිලිහෙන්නේ නැහැ. විශාල පිරිසක් ලියාපදිංචි වෙයි. ඒතකොට අපිට මේක සාධාරණව පාලනය කරගන්න, නියාමනය කරගන්න පුළුවන් කියන අදහස තමයි වරලත් ආයතනය තුලත් අපි ඉදිරිපත් කරන මතවාද තුලත් අපි ඉදිරියට දැක්වෙලා. ඔව් ඇත්තටම මේ මතවාදයේ තුල තවත් එක දිගුවක් මට උපුටා ගන්න ලැබෙනවා එක අර්ථ දැක්වීමක් ඔස්සේ ජන සංනිවේදනයේ මූලික වශයෙන් ජන විඥාණයට සහ ජන සමාජය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට කෙතරම් අවියෝජනීය ලෙස බැඳී පවතිනද යන්න පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනගන්නවා වගේම සමාජයේ ඉන්න පුරවැසියනුත් මේක දැනගන්න ඕනේ කියන කාරණේ කියනවා. එහෙම කියලා තියෙන ප්‍රවීණ විද්වතෙක් ඒ වගේම මහාචාර්ය ටිවුඩ වීරසිංහ මහත්මයා තමයි මෙහෙම කියන්නේ මේ කොතරම් ජන ජීවිතයට නැත්නම් අපේ සිතුම් පැතුම් වලට ආකල්ප වලට අපි ගන්න තීන්දුව වලට මාධ්‍ය ඇති කරන බලපෑම කොතරම් අවියෝජනීයද මේක වෙන්කොට සලකන්න බෑ වෙන් කරන්න බැරි තරමටම මේක බැඳිලා තියෙනවා. මේ බැඳීම් වල තිබෙනා වූ තවත් පැතිකඩ කිහිපයක් අපි කතා කරමු මේ ලබා ගන්න පුංචි විරාමයෙන් අනතුරුව. ඔබෙලත් විරාමෙන් අනතුරුව ඩෑන් නිවුස් ඉන්සයිට් සමගයි සම්බන්ධ වෙන්නේ. අද අපේ ඉන්සයිට් එක බවට පත් උනේ මාධ්‍ය, ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මේ සියලු මාධ්‍ය කියලා අපි පොදුවේ හඳුන්වනවා. මාධ්‍ය සම්බන්ධ අර්ථ දැක්වීමක් තිබුණා මෙන්න මේ විදිහට මහාචාර්ය වෙල්බර් ෂාම් කියලා තියෙන මෙහෙම කතාවක්. තොරතුරු ගැබ් වූ සංඥාවක් කරන කොටගෙන දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරගැනීම සංනිවේදනයයි කියන. ටිකක් ඒක බරසාර වචන කිහිපයක් තියෙනවා. මේ මනෝවෘත්තික භාවයක් ඇති කිරීම නැත්තම් යම් ආකාරයක මේක සරලව තේරුම් ගත්තොත් දෙදෙනෙක් අතර යම් ආකාරයක සංවාදයක් ඇති කරන්නට යම් ආකාරයක සාකච්ඡාවක් ඇති කරන්නට ලක් වෙන තොරතුරක් නැත්තම් දැනුමක් නැත්තම් මඟ පෙන්වීමක් බවට මේ sannivedanaya තුළ පත් වෙලා තිනවා අදාළ කරුණුත් එක්ක. දැන් මේක තමයි මාධ්‍යකරණයේ වෙන්නේ. හැබැයි මේ යහපත් විදිහටත් අයහපත් විදිහටත් සමාජය තුළ අපි දකිනවා අඩු වැඩි වශයෙන්. දැන් ජෙස්ට් මාධ්‍යවේදී දයශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතාණන් මම දැන් අපේ රටට ආවොත් අපේ රටෙත් විවිධාකාර වූ මාධ්‍ය සංවිධාන අපි දකිනවා.
ආසියාවට එකක් කියනවා, දකුණු ආසියාවට තව එකක් කියනවා, පරණම සංගමයක් ගැනත් කියලා තියෙනවා. ඒ වගේම මෑතකදී බිහි වෙච්ච තරුණ මාධ්‍යවේදීන් එක්ක එකතු වෙච්ච සංගම් තියෙනවා. ඒ වගේම විවිධ දිසාවන්, විශේෂයෙන් ගම්පහ දිසාවට, ගම්පහ දිස්ත්‍රික්කයට, කොළඹ දිස්ත්‍රික්කයට, නුවරට වෙන වෙනමත් ගොනු කරගත්ත, ඒක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පමණක් එකතු වෙච්ච තවත් මාධ්‍ය සංවිධාන තියෙනවා. එහෙම ගත්තොත් මාධ්‍ය සංවිධාන මම හිතන්නේ 10කටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මෙවෙන් කීයෙන් කීයක්ද ක්‍රියාකාරී මට්ටමේ තියෙන්නේ? නාමිකව තිබෙනවා තමයි. නාමිකව පුවත්පත් දැන්වීම් යනවා. ඔවුන්ගේ ඉවෙන්ට්ස් සංවිධානය වෙනවා. හැබැයි ක්‍රියාකාරී මට්ටමේ තිබෙන්නේ කීයෙන් කීයද? මම ඔබෙන් අහන්නේ, ඔබ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, විශේෂයෙන් වර්ෂ ගණනාවක, දශක ගණනාවක අධ්‍යක්ෂකී මාධ්‍යකරණය පිළිබඳ, මාධ්‍ය වේදය පිළිබඳ අධ්‍යක්ෂකම් තියෙන කෙනෙක් විදිහට ඇත්තටම ලංකාවේ මේ මාධ්‍ය සංවිධාන වැඩි නැද්ද? ඇත්තට හොඳ ප්‍රශ්නයකට ආවේ. ඊට පෙර ඔබ කලින් අර කිව්ව කාරණා තමයි මහාචාර්ය විල්බස්රාම් කියන කතාව බලන කොච්චර දෙයක්ද කියලා. සමාන මනෝවෘත්තියක් ඇති කිරීම දෙන්නෙක් තුළ. මම දැන් කතා කරනවා. ඔබ කියන දේ මම ග්‍රාහකයා විදිහට තේරුම් කරගත්තාම ඔබ හිතපු දේ, ඔබට කියන්න ඕන දේ මම ඒ විදිහටම ග්‍රහණය කරගන්නවා කියන එක තමයි මහාචාර්ය විල්බස්රාම් කියන්නේ සමාන මනෝවෘත්තිය කියලා. මාධ්‍යෙන් විය යුත්තේ ඒකයි. එතනදී තමයි sannivedanaya කියන එක සඵල sannivedanayak බවට පත් වෙන්නේ මහාචාර්ය විල්බස්රාම් කියන විදිහට. ඒ වගේම කියන්න ඕනේ, ඔබ මාධ්‍යවේදියෙක් විදිහට මට හොඳ යහපත් දෙයක් මගේ ග්‍රාහකයෙක් විදිහට මට ලැබෙනවා නම් මාධ්‍ය තුලින් ඔබගේ ඒ සමාන මනෝවෘත්තිය මට ඇති වෙනවා කියන්නේ, ඔබ උදාහරණයක් ගත්තොත් ඩෙන්ගු රෝගය නැත්නම් කොරෝනා රෝගය පිළිබඳ මට දැනුමක් ලබා දෙනවා මාධ්‍ය තුලින්. මම මේ දැනුම ලබා ගන්නවා ඔබ හිතපු විදියටම මට දැනුම ලැබෙනවා. ඒක වෙන්න මේක වළක්වන්න ඕනේ. මම මේක වළක්ව ගන්න කටයුතු කරන සමාන මනෝවෘත්තිය. මේ හොඳ යහපත් දෙයක්. ඔබ මට අයහපත් දෙයක් දෙනවා. මිනිමෙරුමක් සම්බන්ධව, ස්ත්‍රී දූෂණයක් සම්බන්ධව, ගෙලවැල ලදා ගැනීමක් සම්බන්ධව දෙන චිත්ත රූපය, ඔබ දෙන ඒ මාධ්‍යයේ අදහස මාධ්‍ය තුලින් මට දෙනවා. මම ග්‍රාහකයා විදිහට ඒක විඳිනවා. ඔබ අන්න සමාන මනෝවෘත්තියක් වෙනකොට මම ඒක විඳින්නේ කොහොමද? අන්න ඒ ටෙක්නික්ස් නැත්නම් අපරාධ වැඩිවීමට නැත්නම් අපරාධ වල නම්‍යතාවය. මොකද අපේ සිත, අවිඥාණය, යටි සිත හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන දේ තමයි හොඳ දේට වඩා ග්‍රහණය කරගන්නේ නරක දේ. ඒ නිසා අපිට නරක දේ එන්න ඒ දේට තමයි අපේ මනස යොමු කරන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට අන්න ඒකයි කියන්නේ ඔය උත්කර්ෂයටපත් කරන්න එපා. මිනිස්සු මේක වැරදි තොරතුරු වැරදි විදියට ග්‍රහණය කරගන්නවා. විල්බස්රාම් කියෝ විදියට සමාන මනෝවෘත්තියක් හොඳට වෙන්නත් පුළුවන්, නරකට වෙන්නත් පුළුවන්. මේක sannivedanaya කරන අය, මාධ්‍යවේදීන්, ආණ්ඩු හැම කෙනෙක්ම මේක අවබෝධ කරගන්න ඕනේ. කට නිසා මුවක් දේ වෙනසෙනවා. මාධ්‍ය නිසාත් ඒ වගේම දේනවා. මාධ්‍යනේ sannivedanaya නෙමෙන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. ඔබ කිව්ව කාරණාව ආවම මාධ්‍ය සංවිධාන බොහොමයක් තියෙනවා. සුබුන් අපේ කාලේ මම ශ්‍රී ලංකාවේ පැරණිම මාධ්‍ය සංවිධාන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය. ඒක 1950 ගානේ ආරම්භ කරන්නේ. දැන් අවුරුදු 70ක් පත් කළා. ඒකේ මම කාලය 2013 වගේ වෙනකොට මහලේකම්වරයා විදියට ඒක එන්න පුළුවන්. ඊළම තනතුර මහලේකම්වරයා වෙනවා. අවුරුදු 2ක් මම ඒකේ හිටියා. මේ පැරණිම සංවිධානය. ඒකේ වෙනම අරමුණු ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ අපි පත්‍ර කලා සංගමයේ උද්ඝෝෂණය කරන්නේ නැහැ. අයිති නිල්ලා සටන් කරන්නේ නැහැ. අපේ සංගමයේ ප්‍රධානම අරමුණ තියෙන අධ්‍යාපනය සහ සුබ සාධනය. එදා ඉඳලම DF කාර්යකරන මහත්මයාගේ මාතෘතුමා මේ අපේ සරණංකර හාමුදුරුවෝ තමයි ආරම්භ කරන්න මූලික වෙන්නේ. එතකොට එදා ඉඳලම මේ ආව ගමනක් අපේ තියෙන ඒ පත්‍ර ශාලා සමය එහෙම යනවා. පත්‍ර කලා සංගමයේ එතකොට ඒ කටයුත්ත වෙන නිසා DF කාර්යකරන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් 70 දශකයේදී අදහසක් එනවා මේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ඕන. ඒ සඳහා සංවිධානයක්. එතුමා කැමතුන්නේ මේ සංවිධානය ඒ තත්ත්වයට දාන්න. එදා හදනවා ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය. ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදී සංගමය. ඒක හදන්නේ මේ සටන් ව්‍යාපාරයේ සඳහාමයි. අර අපේ සුබ සාධනේ මේ සංවිධානය තමයි හොඳට පාර්ලිමේන්තුවෙන් අනුමත වෙලා විශාල ව්‍යාප්තියක් වෙනවා. ලංකාවේ සියලුම මාධ්‍යවේදීන්, කර්තෘවරුන් හැම කෙනෙක්ම වගේ මේ සංවිධානය හිටියා. මේ සංවිධාන නිලධාරීන් පත්‍රයේ වාර්ෂික නිලවරණයක් තියෙනවා. මට මතකයි මං ඉන්න වකවානුවේ මමත් විධායක කමිටුවේ හිටියා. ඒ වකවානුවේ දයාතරර මහත්මයා සභාපති. දුෂ්‍යන්ත සමරසිංහ මහත්මයා ලේකම්. ප්‍රවීණම මාධ්‍යවේදීන් දෙන්නේ. ඊට පස්ව පොද්දල ජයන්තලා, සනත් බාලසූරියලා ඔක්කොම විවිධ අය එනවා. එතකොට දයාලංකාපුර, මේ ධර්මන් වික්‍රමරත්න ඔක්කොම හැම කෙනෙක්ම විවිධ සංවිධානවල හිටියා. පාරිසරික මාධ්‍යවේදී සභාව තිබුණා, තවත් සංවිධාන තිබුණා, මුස්ලිම් මාධ්‍යවේදී සංගම් තිබුණා, ද්‍රවිඩායක තිබුණා. ඒ නමුත් මේ මව් සංගමයට ඔක්කොම එකතු වෙනවා. නිලවරණයට මුළු උදේ ඉඳලා හවස් වෙනකන් අපි ඡන්දය ප්‍රකාශ කළා. තමයි සභාපතිවරු, ලේකම්වරු, විධායක සභාවපත් කළේ. අද ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය. ඒක පස්සේ අපි වෙනස් කළා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියලා. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාව. මේ නම වෙනස් කළා. ඒ වෙනස් කරනකොට මම විධායක කමිටුවේ හිටියා එදා. ඉතින් ඒ ගෙනාවු සංකල්පය අද වෙනවද? අද වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංවිධාන ඉලවරණ තියනවද?
අද ඒකේ හැම කෙනාම එකතු වෙලා තියෙනවා. කතෘ සංසදයේ පවා පසුව බිහි වෙනවා. කතෘ සංසදයේ බිහි වුණත් මේ පත්‍ර කලාවේදීන්ගේ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවිධානයේ සියලුම කතෘවරු හිටියා. ඒක කතෘවරුන්ට විතරක් වෙන් වෙලා තිබුණා සංසදේ. නමුත් ඒ කතෘවරු අපේ සංවිධානයේ නියෝජිත විදිහට මේ වගේ තාමත්ම හොඳ පැහැදිලි ස්වරූපයක් තිබිච්ච මාධ්‍ය සංවිධාන පසුව කැඩුනා. නිදාස් මාධ්‍ය ව්‍යාපාරය එනවා. ඊළඟට ද්‍රවිඩ මුස්ලිම් අයගේ මේ අනන්‍යතාවයන් තුලින් මාධ්‍ය සංවිධානය බිහුණා. ලංකාවේම තියෙන දිස්ත්‍රික්ක 26ෙම මාධ්‍යවේදීන් ප්‍රාදේශීය වශයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එකතු වෙලා ඉන්න සංවිධාන තියෙනවා. තරුණ මාධ්‍යවේදීන්ගේ සංවිධාන තියෙනවා. කාන්තා මාධ්‍යවේදීන්ගේ සංවිධාන තියෙනවා. අධ්‍යාපනික මාධ්‍යවේදීන්ගේ සංවිධාන විවිධ මාධ්‍යවේදී සංවිධාන මම හිතන්නේ 20කට වැඩිය තියෙනවා. සුමුන් මම දකින්න දේ ඒකම තමයි පරිහානියට තව හේතුවක්. මාධ්‍යවේදියා එකමුතු නැහැ. ගම්පහ දිස්ත්‍රික් මාධ්‍යවේදීන්, කොළඹ දිස්ත්‍රික් මාධ්‍යවේදීන්, කල්පුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් කියලා ප්‍රාදේශීයව බෙදිලා ඒගේ එකමුතුවක් සම්මුතියක් නැහැ. මම එකපාරක් මේ ඔක්කොම එක අවස්ථාවේදී එක්කහු කරන්න උත්සාහ කළා. ඒ වගේ විවිධ මතවාද තියෙනවා. ඒ දේශපාලනයේ වගේම තමයි. මාධ්‍යත් දේශපාලනයේ වගේම බෙදිලා. මම දකින දේ තමයි අපේ රටට ඕනේ සම්මුතියකට එන්න පුළුවන් හැම මාධ්‍ය කට්ටියම එකතු වෙච්ච එක ආයතනයක්. මේ වරලත් ආයතනෙන් සුපුන් ඒ දේ අපි ඇති කරනවා. වරලත් ආයතනයෙන් මාධ්‍ය සංවිධාන ප්‍රමිතිගත කරනවා. ප්‍රමිතිගත කරනවා විතරක් නෙමෙයි. විවිධ නම් වලින් මාධ්‍ය සංවිධාන තියෙන පුළුවන් අපිට ඒකට විරුද්ධ තත්ත්වයක් නැහැ. ඕනම කෙනෙකුගේ සංවිධාන තියාගන්න. ඒ සංවිධාන ටික එකට එකතු කරපු ජාතික වැඩපිළිවෙලක් අපේ මේ වරලත් ආයතනය තුළ තියෙනවා. ඒ ජාතික වැඩපිළිවෙල සියලුම අය එකතු වෙනවා. ඊළඟට වරලත් ආයතනයේ සංයුතිය ඒකේ පත් කරන සභාපති විදි අපි එදා කතා කරපු විදිහට නම් අමාත්‍යාංශ ලේකම් සභාපති කළ යුතුයි කියලා මතයක් ආවා. තව මතයක් ආවා එහෙම නෙමෙයි අපිට මේක ස්වාධීන කෙනෙක් වෙන්න ඕන විනිශ්චයකාරවරයෙක් විශ්‍රාමලත් සභාපති යුතුයි කියලා මත දෙකම තිබුණා. අවසානයේ ලේකම්වරයා ඇතුළත් වෙන්න ඕනේ කියලා එකක් ආවා. පසු අපි කිව්වා නෑ ලේකම්වරයා නිල වශයෙන් දාමු. සභාපති පත් කරනකොට අර වගේ කෙනෙක්. ඊළඟට මේකේ සංයුතිය විදිහට ගත්තා දැන් පුවත්පත් මණ්ඩලයට පත් කරන්නේ රජයෙන්මනේ. ඒ නිසානේ මේ මාධ්‍යවේදීන් විරුද්ධ. අපි මේකට දීපු ක්‍රමවේදය තමයි අපි මේ මාධ්‍යයට බලපාන රාජ්‍ය ආයතන සියල්ලම ලේකම්වරු මේකට ඇතුල් වෙන ගමන්. රාජ්‍ය මාධ්‍යයේ තියෙන සභාපතිවරු මේකට ඇතුල් වෙන ගමන්. ඊට වඩා වැඩි පිරිසක් පෞද්ගලිකාංශේ, පෞද්ගලික මාධ්‍ය ආයතන, පෞද්ගලික මාධ්‍ය සංවිධාන, සිවිල් පුරවැසියන්ගේ ඇතුල් වෙන්න ඕන මේ වරලත් ආයතනයේ කමිටුවට. ඒ කියන්නේ පාලන කමිටුවට. එතකොට ඒ ප්‍රමාණය වැඩි වෙනකොට පෞද්ගලික අංශයට ඒ සංනිතිය වැඩි වෙනකොට පෞද්ගල මාධ්‍යයට විශ්වාසයක් ඇති වෙනවා. මේක රාජ්‍ය මගින් නෙමෙයි මෙහෙවන්නේ. රාජ්‍ය අපි කරන්නේ මේ වරලත් ආයතනයේ අපි තීන්දුවක් ගත්තේ රාජ්‍යයේ ඉන්නේ මැදිහත් කරුවෙකු විදිහට විතරයි. මේක පාලනය වෙන්නේ අර අයගෙන්. අර පුවත්පත් මණ්ඩලයේ මාධ්‍ය මණ්ඩලයක් කරනකොට මම දීපු වාර්තාවේ මම සඳහන් කළේ ඒකේ දැන් පුවත්පත් මණ්ඩලයේ සමාජිකෝ 27ක් එකේ ඉන්නවා. මම යෝජනා කරපේ 27 දැන් එච්චර නෑ. මේ 27 දෙනාගෙන් ආණ්ඩුව පත් කරන්නේ ඒකෙන් 3න් එකක් පමණයි. ඒ කියන්නේ 8 දෙනෙක් ආණ්ඩුව පත් කරනවා 9 දෙනෙක් ආණ්ඩුව පත් කරනවා ඉතුරු 18ම පත් වෙන්නේ පෞද්ගලික අංශයෙන්. උදාහරණයක් අපි ගත්තොත් මේ ප්‍රකාශකයන්ගේ සංගමය, හිමිකරුවන්ගේ සංගමය, ඊට පස්සේ කතෘවරුන්ගේ සංසදය, ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන, නීතිඥ සංවිධාන, සිවිල් පුරවැසි සංවිධාන, මේ විවිධ සංවිධාන වලින් නියෝජිතයා වගේ පැත්තෙනවා. එතකොට අර 9 දෙනෙක් පත් වෙලා ඉන්නවා ආණ්ඩුව පාර්ශ්වයෙන්, ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව, යථාර්ථ ජනමාධ්‍ය අමාත්‍යවරයා පත් කරනවා. අනිත් 18ම ඉන්නේ පොදු ජනතාව අතර. ඒ පෞද්ගලික සංවිධාන මාධ්‍ය ශාස්ත්‍රය අතර. එතකොට මේ 18 නිසා ඒ අර 8 දෙනාට බලය පාවිච්චි කරලා ආණ්ඩුවේ මර්ධනකාරීත්වයක් මාධ්‍ය තුල ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට මම හිතනවා යහපත් විදියට යයි. ඊළඟට මම මේක යෝජනා කළා ඒ මාධ්‍ය මණ්ඩලයක් බවට පත් කරනවා වගේම වෙන රටවල විශේෂයෙන් එංගලන්තෙත් ඒක තියෙනවා, ඉන්දියාවෙත් තියෙනවා මාධ්‍යවේදී කියන්නේ ව්‍යාපාරයක් නේ. දැවැන්ත ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරේ සල්ලි හම්බ කරනවා. මාධ්‍ය සංවිධාන මේ ව්‍යාපාර හිමිකරුවන්ගෙන් යම්කිසි මුදලක් වාර්ෂිකව බද්දක් විදියට අරගෙන මාධ්‍ය යහපත උදෙසා සංරක්ෂණ අරමුදලක් ඇති කරනවා ජනමාධ්‍ය. ඒ සංරක්ෂණ අරමුදල පාවිච්චි කරන මාධ්‍ය සුබ සාධනය සඳහා. ඒක ආණ්ඩුවකින් දෙන එකක් නෙමෙයි. එතකොට ආධාර උපකාර ආණ්ඩුවෙන් ලැබෙනවත් ඒ අරමුදලට එන්නේ. එතකොට ව්‍යාපාරික මාධ්‍ය ශාස්ත්‍රයේ ව්‍යාපාරිකෝ මාධ්‍ය ව්‍යාපාරයක් විදියට කරන මහා දැවැන්ත ව්‍යාපාරයක්නේ. ඒගොල්ලන්ගේ දේවලුත් අරකට එනවා. එතකොට මේ මාධ්‍ය යහපත් විදියට ගෙන යන්න පුළුවන් කියන සංකල්පය තමයි ඔය වරලත් ආයතනය තුල මම දන්නේ අපි මේ හදපු වරලත් ආයතනය තුල ඒ සියලුම කාරණා තියෙනවා. ඒක දැන් සංශෝධනලාත් කියලා මම දන්නේ නැහැ. මම මෑත් එක දැක්කේ නැහැ. මම හිතන්නේ මේකම තමයි කියන එක තමයි විශ්වාස කරන්නේ. අපි මාධ්‍ය යහපතක් විදියට ගේන්න තමයි මේ දේ අපි කරන්නේ. අපි මේක කතා කරගෙන ඉඳලා. ඒ නිසා මම කියන්න ඕනේ මේ ලංකාවේ තියෙන සියලුම මාධ්‍ය සංවිධාන, එයාට ප්‍රඥාව පහළ වෙන්න ඕනේ මේ සභාපතිවරුන්ගේ ලේකම්වරුන්ගේ සංවිධානවල. එකට එකතු වෙන්න එක මේසයකට වාඩි වෙන්න. එක ජාතික සංවිධානයක් හදාරන මම යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ සංගමයේ
නැවතත් අර පෙර තිබිච්ච තත්ත්වයට ගේන්න. ගෙනලා වාර්ෂිකව නිලවරණයකින් කට්ටිය පත් කරලා මාධ්‍යවේදීන් හැම කෙනෙකුටම සමාජිකත්වයට එන්න පුළුවන්. ක්‍රමවේදී හදලා එක සංවිධාන විවිධ තියෙන්න පුළුවන්. ජාතික එක සංවිධානයකට ගොනු වෙන මේ හැමෝම. මේ ගොනු වුණොතින් අපේ රටේ මාධ්‍ය හදන්න පුළුවන්කම අපිට තියෙනවා. ආණ්ඩුව සත්භාවයෙන් එතකොට අපිට සහයෝගයේ දේවි ආණ්ඩුවට මර්ධනය කරන්න බැරි වෙනවා මාධ්‍ය. මේ තත්වයට එන්න ඕන අවංකවම එන්න ඕන සුපුර. එහෙම නැතුව වෙන න්‍යාය පත්‍ර අරගෙන මේක දේශපාලන පැත්තට ඇදගෙන යන්න පක්ෂ වලට ඇදගෙන යන්න බෑ. මොන පක්ෂ මාධ්‍ය වේදියා වුණත් මේ සංවිධානය තුල එකම අරමුණක ඉන්න ඕනේ මාධ්‍යවේදියාගේ යහපත ජනතාවගේ යහපත වෙනුවෙන් ඒක මෙහෙවන මට්ටමට එක සංවිධානයක් මාධ්‍යවේදීන් බිහි කරන්න ඕනේ. අපේ ජීවිත කාලය තුළ උත්සාහ කරමින් යනවා එහෙම එකක් කරන්න. මම දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. මොකද මම පෞද්ගලිකව මැදිහත් වුණා ජනාධිපතිවරණයේ අපේක්ෂකව 20කට පළවෙනි පෙරේදී 20කට මම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ වෘත්තීයභාවයේ මාධ්‍ය ඇති කරන්න කාරණා 20ක ආයාචනා පත්‍රයක් හැම කෙනාටම දුන්නා. ජාතික ජනබලවේගය ඒගොල්ලන්ගේ ව්‍යවසායික ඒගොල්ලන්ගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන පවත් ඇතුල් කරලා තිබුණා. සමග ජනබලවේගය ඇතුල් කරලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුල් කරලා තිබුණා. මේ අපේ දිලිත් ජයවීර මහත්මයා ඇතුල් කරලා තිබුණා. ඒවයි කාරණා ඇතුල් කරලා තිබුණා. ඉතින් ඒවා ක්‍රියාත්මක කරන ජනබලවේග පක්ෂයේ තියෙන ජාතික ජනබලවේගයනේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මාධ්‍ය ගැන පිටු ගානක ලියවිලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කළොත් වත් යහපතක් වෙයි. නමුත් ඒක හුදකලාව නෙවෙයි. මාධ්‍යවේදීන්, ප්‍රවීණ ආචාර්ය මහාචාර්ය සියල්ලන්ගේ එකතු වෙන් කරන්න ඕනේ. තව කාරණාවක් කියනවා මේ වෙලාවට ඔබ මතක් කරා ටුඩ වීරසිංහ ගැන. එතකොට පොත්පත් වල සභාපතිදී එතකොට සභාපති. දැන් සභාපති නෙවෙයි. ඔව්. දැන් පොත්පත් මණ්ඩලයට කවුරුත් පත් කළා නැහැ. ඒ නිසා පොත්පත් මණ්ඩලයේ පැමිණිලි විභාග කරන්න බැරුව තියෙනවා. ඒ නිසා මේ ජනමාධ්‍ය අමාත්‍යවරයා මූලිකත්වය අරගෙන පොත්පත් මණ්ඩලයට කවුරුරි සභාපති කෙනෙක් පත් කරන්න ඉස්සර සභාපතිලා පත් කළේ සම්මුතියක් තිබුණා. ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. එහෙම නැත්නම් විශ්‍රාමික විනිසුරුවරයෙක්. කියන එකේ පනතේ තියෙනවා. ඒතකොට ඒ කාරණාත් එක්ක ඒක වෙනස් වුණා පසු කාලීනව. දේශපාලන වුණාත් ආව සභාපතිවරු කවුරුත් දේශපාලන කළේ නැහැ. නමුත් ඒ සම්මුතියට ආයි ආවොත් හොඳයි. නීතිය පිළිබඳ දන්න මාධ්‍ය ගැන දන්න විශ්‍රාමික විනිසුරුවරයෙක් එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් මාධ්‍ය ගැන දන්න සභාපති වුණොතින් මම හිතනවා තත්ත්වයක් ඒවි. ඒක ඉක්මනින් පත් කරන එකත් යෝජනා කරන්න ඕනේ ආණ්ඩුවට කල් ගන්න එපා. පුවත්පත් වල යන වැරදි පැමිණිලි විභාග කරන්න ක්‍රමයක් නැහැ පුවත්පත් මණ්ඩලයේ කියන එකත් කියන්න ඕනේ. ඔව් ඇත්තටම බොහොම පැහැදිලි මේ ඊයේ දවසේදී නරට මහත්මයා ප්‍රධාන ධාරාවේ පුවත්පතක තිබුණා රාජ්‍ය මාධ්‍ය කිහිපයක් විකුණා දමන්නට වෙන නැත්නම් ප්‍රතිවිගත කරන්න නැත්නම් ඒකාබද්ධ කරන්න වෙනවා කියලා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය ලාභ ලබන මට්ටමට පත් කරන්නට මේවා මේ ආයතන තුනම ඒකාබද්ධ කරන්න ඕනේ කියන කාරණේකොත් සටහන් කර තිබුණා. ඒක ජනපතිවරයාගේ තීරණයක් කියලා තමයි සටහන් කරන්නේ. කැබිනට් නිර්දේශය අප්‍රූවල් එක ලැබුණද කියලා නම් පුවත්පත් වාර්තා කර තිබුණේ නැහැ. නමුත් මාධ්‍ය සහ මේ පාඩු ලබන ආයතන විකිණීම කියන සංකල්පය නැත්නම් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක වෙනකොට මාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ආයතන තුනකටත් මේ ඉරණම අත්වේ කියලා තමයි පුවත්පත් වාර්තා කරලා තිබුණේ. දැන් මම කැමති මේ මාධ්‍ය තුලින් ඇති කරන දේශපාලන පරිවර්තනයක් පිළිබඳව ඔබෙන් විමසන්න. ඔබේ තිබෙන අත්දැකීමත් එක්ක ඔබේ මතය විමසන්න මම කැමතියි. දැන් අතරම මේ මාධ්‍ය තුලින් මාධ්‍යෙන් කරන්න බැරි දෙයක් නැතිතරම්නේ. සියලු දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඔබ කිව්ව විදිහටම නිර්මාණය කරන්න පුළුවන්, ගැටුම් කළමනාකරණය කරන්න පුළුවන්, ගැටුම් ඇති කරන්න පුළුවන්, ඒවා උද්දීපනය කරන්න පුළුවන්, ඒවට අනුබල දෙන්න පුළුවන්. ඒ වගේම බණ දේශනා කරන්නත් පුළුවන්, ධර්ම දේශනා කරන්නත් පුළුවන්, ආගම දහමට නැඹුරු කරන්නත් පුළුවන්. ඒ තුලත් යම් ආකාරයක වංචා දූෂණ නැත්නම් අපි කියන අර සංගුණ න්‍යාය පත්‍රත් ක්‍රියාත්මක කරවන්න පුළුවන් උඩින් සිවුරකින් නැත්නම් සුදු පිරුවටකින් එම වහලා. එහෙමනේ මේක ක්‍රියාත්මක වෙන්නේ ඇත්ත කතාව. මම කැමතියි ඔබෙන් අහන්න මේ සමාජ මාධ්‍ය පැත්තට නැඹුරු වුණොත් අපේ රටේ මේ දේශපාලන පරිවර්තනයේට සමාජ මාධ්‍ය නැත්නම් සමාජ මාධ්‍ය හිමිකරුවන් සමාජ මාධ්‍යකරුවන් දැන් ඕනම කෙනෙක් සමාජ මාධ්‍යවේදියෙකුට පත් වෙන්න පුළුවන් ඉතා ඉක්මනින්. Tamanට ෆෝන් එකක් තියෙනවා නම් සමාජ මාධ්‍ය account එකක් ගිණුමක් තියෙනවා නම් ලියන්න කියන්න හැකියාවක් තියෙනවා නම් ආකර්ශනීය ලෙස මේකේ ටිකක් ඉහළ මට්ටමට ජනප්‍රිය මට්ටමට ජනප්‍රියතර ප්‍රසිද්ධිය කියන ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙන්න බොහොම ඉඩකඩ විවෘත වෙලා තියෙනවා. ඇත්තටම මේ සමාජ මාධ්‍ය තුලින් මේ රටවල් වල දේශපාලනික පරිවර්තන ඇති කිරීම ඔබ කොහොමද දකින්නේ? ඇත්තටම සමාජ මාධ්‍ය වළක්වන්න බෑ. අන්තර්ජාලය නිසා ලෝකේ පුරා එක ප්ලැට්ෆෝම් එකක් ඇති වෙලා තියෙන වේදිකාවක් සමාජ මාධ්‍ය තුල. ඒගොල්ලන්ට සීමා මායිම් නැහැ. ආචාර ධර්ම වගේ දේවල් ඒගොල්ලන්ට ගණන් ගෙන නොගෙන ඉදිරියට යන්න පුළුවන් කමක් තියෙනවා. අන්න එතන තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතු සාධකයක් විදිහට මා දකින දෙයක් තියෙනවා සුපුන්. මේ සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් ඉන්නවා. සමාජ මාධ්‍ය. ඒ කණ්ඩායම් දෙක තමයි මාධ්‍යවේදීන් සමාජ මාධ්‍යවේදීන් විදිහට මාධ්‍ය ශාස්ත්‍රයේ නියැලෙමින් සමාජ මාධ්‍ය මෙහෙවනවා.
අතිබහුතරයක් ඉන්නේ මාධ්‍යවේදීන් කියන ලේබලය තුල නොයි. මේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ. සමාජ මාධ්‍යවේදියා කියලා කියන්නේ ගුණාත්මක දැනුමක් තියෙන අවබෝධයක් තියෙන සමාජ මාධ්‍යවේදියා. උඩ මාධ්‍ය ගැන අවබෝධයක් තියෙනවා. ඒ ඉන්න ප්‍රමාණය සුළුයි. අතිබහුතරයක් ඉන්නේ ෆෝන් එකක් අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙන හැම කෙනාම ක්‍රියාකරුවෙක්නේ. ඒකට ඔහු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්. මේ ක්‍රියාකරුවා කියන එකයි මාධ්‍යවේදියා කියන එකයි පටලගෙන තමයි අපි සමස්තයක් විදිහට මේ සමාජ මාධ්‍යකරුවෝ කියලා ගහලා පහර දෙන්නේ. ඒක වැරදි. මාධ්‍යකරුවෝ ඉන්නවා හොඳ අය. හොඳ YouTube කරන, ඒ වගේම මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තා කරන, මේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා පැයෙන් පැයට නැත්නම් තප්පරෙන් තප්පරයට අලුත් තොරතුරු ලබා දෙන මාධ්‍යවේදීන් ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම මාධ්‍ය ගැන දන්න මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍යවේදීන්. ඒ සමාජ මාධ්‍යවේදීන්ගේ එකතුවකුත් තියෙනවා. සමාජ මාධ්‍යවේදීන්ගේ සංසදයක් තියෙනවා. ඒ සංසදය ඉතාමත්ම හොඳ ආචාර ධර්ම සංග්‍රහයක් නිකුත් කරලා තියෙනවා. මම ඒක දන්නවා. කැලුම් ශිවන්ත මහත්මයා එක්ක ඉන්නවා. අපේ ප්‍රෙඩි මහත්මයා එක්ක හිටියා මුලින්. මම හිතන්නේ ඒ කට්ටිය තවම ඉන්නවා. මොකද මමත් අමාත්‍යාංශයක පහුගිය කාලේ එක කවකවනුකින් ඉඳදී ඒගොල්ලෝත් එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කළා. මේ ඇයිට ඉතාම හොඳ මම දකිනවා මම ඒක මමත් ඒකට සම්බන්ධ වෙච්ච කෙනෙක් විදිහට මම හොඳටම දකිනවා හොඳ ආචාර ධර්ම සංග්‍රහයක් තියෙනවා. ඒ ආචාර ධර්ම ඒ මාධ්‍යවේදීන් කණ්ඩායම සමාජ මාධ්‍යවේදීන් කණ්ඩායම පිළිපදිනවා. ඒතර ඒ අය මේක හොඳට කරගෙන යනවා. නමුත් ඒ අයට වඩා අති බහුතරයක් ඉන්නේ ක්‍රියාකරුවෝ. ඒ ක්‍රියාකරුවෝ මේ වෙලාවේ පාර යන නැත්නම් පොලිසියේ සිද්ධියක්, එහෙම නැත්නම් වාහනයක සිද්ධියක්, පෞද්ගලිකව කෙනෙකුගේ සිද්ධියක්, පෞද්ගලික චරිතයක සිද්ධියක් ෆෝන් එකෙන් ඊටාම රහසිගතව අරගෙන ඒක වැරදිනේ. ආචාර ධර්ම වල පටහැනි කෙනෙක්ගෙන් රූපයක් ගන්නවා නම් අපි අවසර ගන්න ඕනේ. මාධ්‍ය තියෙන්නේ ඒකයි. නමුත් මේ සමාජ මාධ්‍ය කරුණේ අවසරේ නැහැ. එක කාලයක පැපරාසි කියලා තිබුණේ ඔය කණ්ඩායමම තමයි. එදා ඒ පැපරාසින් ඩයනා කුමරියගේ මරණය දක්වා කියන්නේ. ඒකෙන් පස්සේ ඉන්දියාවේ මේ එංගලන්තේ ඉදිරිදි පව වෙනස් වුණා. මේ ඉන්දියාවේ පුවත්පත් මණ්ඩලය අවශ්‍ය කළා. අවශ්‍ය කළේ ඒගොල්ලෝ ගෙනාව වෙන එකක්. පස්සේ ආයි පුවත්පත් මණ්ඩලෙත් ගෙනාව නැවත වරක්. ඒ තත්වෙට ආවා. මොකද හේතුව ඒ පැපරාසින්ගේ. අද මේ සමාජ මාධ්‍ය අපේ රටේ සමාජ මාධ්‍යවේදීන් ඉන්නවා. සමාජ මාධ්‍ය පැපරාසින් ඉන්නවා. ක්‍රියාකරුවෝ ඉන්නවා. ක්‍රියාකරුවන්ට අපිට දොස් කියන්නත් බෑ. මේගොල්ලෝ මාධ්‍ය ගැන දන්නේ නැහැ. නමුත් මේකේ ප්‍රමිතියක් ඇති කිරීම සඳහා අපි ආණ්ඩුව පැත්තට ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ට වගකීමක් තියෙනවා. මේ අය දැනුවත් කිරීමේ වැඩසටහන. කොහොමද මේ අයට මේක කරන්න කියන එක මම හිතනවා විෂයක් විදියට හරි මේ අයට දැනුවත් කරලා මේ තත්වයට ඒගොල්ලෝ ගත යුතුයි. ඒතකොට මේකෙදී ජනමාධ්‍ය කියන්නේ සමාජ මාධ්‍යවේදීන්ට අපි ආචාර ධර්ම ගැන කියන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාකරුවන්ටත් අපිට යම්සි නියාමනයක් එන්න පුළුවන්. දැන් අර පරිගණක පනත ඇවිල්ලා තියෙනවානේ. දැන් මේ පනත සක්‍රිය කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? සක්‍රිය කරන්න නම් කරන්න ඕනේ Tamante එරෙහිව හෝ තව කෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍යයේ යමක් යනවා නම් කීපයක් අපිට කරන්න පුළුවන්. පළවෙනි කාරණේ අපිට පැමිණිලි කරන්න පුළුවන් පොලිසියට. එතකොට ඒ කාරණා හරියට පැමිණිලි කළොත් පැමිණිලිකරුවෙක් ඉන්නවා පැමිණිලක් ලැබිච්චාම ඒගොල්ලෝ විවාහ කරනවා. දෙවෙනි එක තමයි අපිට කරන්න පුළුවන් තව එකක් තියෙනවා සමාජ මාධ්‍යයේ වැරදි දේවල් යනවා නම් අපි ඒක බලලා කමෙන්ට් එකක් දාලා බැනලා හරි කුණුවarpෙන් බැන හරි කමෙන්ට් දාන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ මේකට ගිහලා બ્લોක් කරන්න පුළුවන්. ඒ වගේම අපිට පැමිණිලක් කරන්න පුළුවන්. යම්කිසි සමාජ මාධ්‍යයේ ක්‍රියාකරුවෙක් වැරදි දිගින් දිගටම කරනවා නම් මම දැකලා තියෙන ඔය හාමුදුරුවෝ විදායක එක දේවල් දාලා කරනවානේ. සංවිධානශීලීව හරි මේ පුරවැසි ජනතාව ඒක බලලා කමෙන්ට්ස් දාලා කුණුහරුපෙන් බණින එක නෙමෙයි කළ යුත්තේ. ඒකට ගිහිල්ලා කම්ප්ලේන් එකක් දැම්මොත් වැඩි කම්ප්ලේන් ප්‍රමාණයක් කෙනකොට ඔහුට ඒ ප්ලැට්ෆෝම් එක ඒ අදාළ සමාජ මාධ්‍ය හිමිකරුවෝ විසින් ජාත්‍යන්තරයේ අහිමි කරනවා. ඉතින් මේ තත්වයට අපිට ගියොතින් ජනතාවටමයි මේකේ ආයුධය තියෙන්නේ. ආණ්ඩුවකට දොස් කියලා නීතියට දොස් කියලා බෑ. අපි සමාජයක් විදියට ජනතාව වගකීමෙන් කටයුතු කරලා මේවා පැමිණිලි කිරීම කරලා මේවා අඩු කරන්න කටයුතු කිරීම තමයි කරන්නේ. අපි කරන්නේ මොකද්ද? සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ දන්නවා ඊටාම පැහැදිලිව කුණුහරුපයක් දැම්මොත් කෙනෙකුට බැනලා දැම්මොත් මේ දූෂණයක් වංචාවක් ගැන දැම්මොත් එහෙම නැත්නම් මේ අසභ්‍ය ප්‍රකාශනයක් දැම්මොත් ඒවා ඕන තරම් බලනවා. බලලා ඒකෙන් 190ක්ම බනිනවා. ඒක දාපු එකගේ අම්මා තාත්තා මතක් කරලාත් බනිනවා. මොකද බැන්නට වැඩක් නැහැ නේ. අර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවා බලාපොරොත්තු දෙ ඉෂ්ට වෙලානේ. වීවර්ස්ලා ටික ආවනේ. බනිනවා 99ම බන්නවා කියමුකෝ. 99 බැන්නට ඒගොල්ලෝ දාන ඒ කමෙන්ට් එක තුලින්ම වීව කෙනෙක් වෙලානේ. එතකොට වීවර්ස්ලා ප්‍රමාණය වැඩි වෙනවනේ. වීවර්ස්ලා ප්‍රමාණය වැඩි වෙනකොට ඒකේ අන්තර්ගතයේ වැඩක් නැහැ. ජාත්‍යන්තර සංවිධානය මේකට ඇඩ්ස් දෙනවා. ඇඩ්ස් දෙනකොට ඔහුගේ පෞද්ගලික ගිණුමට ඩොලර් එනවා. මේක ඇත්ත තත්ත්වය. දැන් ඔය කුණුහරුප දාන අයගෙන් මම සමහර අයගේ දේවල් වලට මම සම්බන්ධ වෙලා කතා කරලා ඔයාලට විරුද්ධව කටයුතු කරනකොට ඒගොල්ලෝ කියන සර් අපි වීවර්ස්ලා අපිට වැඩි වෙනවා. මේ වීවර්ස්ලා මේකට කැමති. අපිට බැන්නත් වීවර්ස්ලා එනවා. ඒක පුළුවන් තරම් යන්නේ ඒ තත්ත්වය වළක්වන්න පුළුවන්කම තියෙන වැඩි හරියක් ජනතාවටමයි. ජනතාව පැමිණිලි අවශ්‍යයි. ජනතාව කම්ප්ලේන්ට් කිරීම අවශ්‍යයි. ජනතාව ඒ වලට කමෙන්ට්ස් දාන්න නැතුව ඒවා බලලා වීව කෙනෙක් වෙන්නේ නැතුව එතනින් ඒවා
බ්ලොක් කරලා දාන එක අවශ්‍යයි. ඒක බ්ලොක් කරලා ඒ වගේ වෙනකොට විවස්ත්‍ර ප්‍රමාණය අඩු වෙනකොට නිකම් මරව නැති වෙලා යනවා. ඒක හරිය සංවිධානශීලීව කෙරෙන්න ඕනේ. ආණ්ඩුවක් පැත්තෙන් මේකට කරන්න ඕනේ පාලනයක් කිරීම නෙමෙයි. මේකට මාර්ගෝපදේශනයක් වෙච්ච ආණ්ඩුව. ආණ්ඩුව මේ සමාජ ක්‍රියාකාරිකයින් ව්‍යාපදිංචි වෙලා නැති පිරිස් ව්‍යාපදිංචි කරලා ඒගොල්ලෝ සමාජයේ ඉදිරියට ගේන වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ. එතකොට ඒ අය ඉබේම පොඩි ගාණක් ගෙවලා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරි එහෙම නැත්නම් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එනවා. අපේ මේ වරලත් ආයතනයක තියෙනවා. එතකොට මේ වගේ කාරණා එකතු වුණොත් අපිට මේක නිවැරදි කරන්න බෑ. නැත්නම් අපි මේගොල්ලෝ කරහලා මේගොල්ලෝ ප්‍රහාර එල්ල කරලා මේගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මේ අයට පහර දීම් කරලා එහෙම කරන එක වැරදි. ආණ්ඩුවක් විදිහට ඒ වගේ මැදිහත් වීමක් අවශ්‍යයි. සංවිධානශීලීව සමාජ මාධ්‍ය වේදීන්ගේ සංවිධානයටත් වගකීමක් තියෙනවා. උන්ටත් මම කියන්නේ මෙහිමයි ඔබ මේ ක්‍රියාකරුවන් ටිකත් එකතු කරන වැඩ පිළිවෙලකට එන්න. මම කව ස්වේච්ඡාවෙන් මට ඇවිල්ලා කරන්න පුළුවන් ආචාර ධර්ම ගැන මේවා පාවිච්චි කරන ගැන උගන්වන්න. මම ළමයිට උගන්වන නිසා මට ඒක කියන්න පුළුවන්. මේ හුඟක් අය දන්නේ නැහැ. දන්නේ නැති කම නිසායි වැරදි කරන්නේ. අපි ඒයට ගරහනවට වඩා දැනුම් අවබෝධය ලබා දීලා ප්‍රමිතිගත කළොතින් ඒ හැම කෙනෙක්ම යහපත් දෙයක් කරයි. ඒක ජනතාව විදිහට අපිව ප්‍රතික්ෂේප කරනවා නම් ඒවා දිගින් දිගටම යන්නේ නැතුව යයි. මේකට අපි පැමිණිලි කරනවා නම් ඒ පැමිණිලි විභාග වෙනකොට මේවා සුචරිත වෙයි. එහෙම නැතුව මිනිසුන්ට ගහලා පාලනය කරලා නීති ගෙනල්ලා ඒක කරන්න බෑ. ජනතාවටමයි ඒ වගකීම තියෙන. ආණ්ඩුවට තියෙනවා ආණ්ඩුව මැදිහත් කරුවෙක් විදිහට මාර්ගෝපදේශනයක් සලකන තත්වයට ආණ්ඩුව ආйти. ඔබට මට මේ සුරවැසියෝ අපි හැමෝටම මේ වගකීම තියෙනවා. අපි මේ වගකීම හරියට සුරවැසියෝ පාවිච්චි කරනවා නම් මේව නිවැරදි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒකට තමයි අපිට කරන්න පුළුවන් මේ වෙලාවේ මතක් කරන්න පුළුවන් දේ. ඒ නිසා සමාජ මාධ්‍යවේදී මේකට පුහුණුවක් ලබලා ඒ අධ්‍යාපනය ලබාගෙන නිවැරදි දේ වාර්තා කරන්න යොමු වෙනවා. ඒ වගේම තමයි දැන් පාසල් ළමයි ෆෝන් ගෙනියනවනේ. අපි මේ ගේඩින් එක තහනම් කරන එක සහ ඒව බලන එකට විරුද්ධව එක එක මතවාද මාධ්‍ය ප්‍රකාශන කරන්න දඬුවම් කරන එක නෙමෙයි කළ යුත්තේ. මම කියන්නේ හැම පාසලකම එක පීරියඩ් එකක් සතියකට වෙන් කරනවා. පැය භාගයක් විනාඩි 35ක්. ඒ පීරියඩ් එකේදී ඒ ශ්‍රේණියේ ළමයින්ගේ ෆෝන් පාවිච්චි කරන ළමයි ඔක්කොම එක තැනකට ගෙනල්ලා නැත්නම් ඒ පීරියඩ් එක තුල ළමයිට උගන්වනවා ෆෝන් එකකින් අපි කොහොමද යහපත් ලෝකයකට යන්නේ. ෆෝන් එකෙන් කොහොමද අපි තොරතුරු ලබා ගන්න. නැතු මේ ෆෝන් තහනම් කරන එක ළමයින්ට ෆෝන් දෙන්න එපා. මේක කියන මේ තර්ජනය වැරදි. මොකද අපි මේකේ දන්නවා ෆෝන් එකෙන් YouTube එක හරහා හරි Google එක හරහා හරි ඕන කුණුවarpයක් නරඹන්න පුළුවන්. අපිට බැරියි ළමයින්ට පහදලා දෙනවා විද්‍යාවට සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ පරිසරය සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. දේශපාලනය සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔබට පෞද්ගලිකව දැනගන්න ඕන ලෝකයේ තොරතුරු මේකෙන් ලබා ගන්න පුළුවන් Google එකට YouTube එකට ගිහලා. මෙන්න මේවා බලන්න. ඔබගේ කාලය මේ වලට විඩංගු කරන්න පොඩ්ඩක් හරි. අන්න ඒ වගේ පීරියඩ් එකක් තියලා මේ පාසල් ළමයින්ට මේ ගැන උගන්වීමක් දුන්නොත් අපි මේක මර්ධනය කරන්න හදනවට වඩා ළමයි සුචරිත පැත්තට ඉබේව නැඹුරු වේවි. වැඩි හරියක් අධ්‍යාපනයට සම්බන්ධ දේවල් හොයන්න පටන් ගන්නේවි. කුණුහරුප බලන්නේ නැතුව යන්න පටන් ගන්නේවි. අන්න එවැනි අලුත් ක්‍රමවේද අපිට විෂය නිර්දේශය තුලින් හරි හඳුන්වා දීලා අධ්‍යාපනයේ පාසල තුලත් මේ ෆෝන් එක ගැන කියන්න පටන් ගත්තොත් මේක සාමාන්‍යකරණය වෙනවා. සාමාන්‍යකරණය වුණාම ළමයින්ට අර කුණුහරුප බලලා ඒ වලින් ආවේග අරගෙන එක එක දේවල් කරන්න නරක දේවල්ට යොමු වෙන්නේ නැහැ. සුචරිතව අවතර ළමයි මේක පාවිච්චි කරයි. ළමයින් තමයි හොඳම බුද්ධිමත් දෙමාපියන්ට වඩා. ඒගොල්ලෝ ඒක කරයි. මේ මාර්ගෝපදේශනේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි පීරියඩ් එකක් දීලා ළමයිට උගන්වනවා මේක. ඔය අතර ඔබ හොඳ යහපත් යෝජනාවක් ඉදිරිපත් කළා පාසල් විෂය නිර්දේශයට මේ ජංගම දුරකථනයක් ස්මාර්ට්ෆෝන් එකක් කොහොමද හරි විදිහට පාවිච්චි කරන්නේ ඒකට ලැබෙන සමාජ මාධ්‍ය සම්මතතාවත් එක්ක කොහොමද ඔබ ඔබේ ජීවිතය සකස් කරගන්නේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා කොහොමද මේක පාවිච්චි කරන්න කියන එකට හොඳ යෝජනාවක් ඔබ ඉදිරිපත් කළා. අතරම වළක්වා ගැනීමටත් නැත්නම් ඒක එපා කියන එකටත් වඩා ඒක භාවිතා කළ හැකි ක්‍රමවේදය ප්‍රායෝගිකව ළමයින්ට හුරු කරවන්න පුළුවන් නම් මේක පාසලෙන් විතරක් නෙමෙයි නිවසෙන් හරි මේ දේ කරන්න පුළුවන් නම් Tamanගේ දුවට පුතාට මේක කියලා දීලා දැනුම්වත් කරවීම නැත්නම් දැනුමින් සන්නද්ධ කරවීම ඉතා වැදගත් වෙනවා. දෙමාපියන්ටත් මෙහි ඍජු වගකීමක් ලැබෙනවා. අපිට මේකත් එක්ක මේ මාධ්‍ය සාක්ෂරතාවය කියන වචනයකොත් මගේ මතකයට ආවා. මාධ්‍ය සාක්ෂරතාවය මීඩියා ලිටරසි තියෙනවද කියලා මම ඔබෙන් අහනවා. ඒ අහන්නේ පුංචි විරාමයකට යන්න. විරාමෙන් පස්සේ වෙලා කතා කරමු ලංකාවේ මේ මාධ්‍ය සාක්ෂරතාවය දැන් තියෙන්නේ මොන මට්ටමකද කියලා. ඔබෙලත් විරාමෙන් අනතුරුව ඩෑන් නිවුස් ඉන්සයිට් සමගයි සම්මත වෙන්නේ.
අපි පුංචි කාරණා කිහිපයක් මම පුවත්පත් වලින් උපුටා ගන්න ලෑස්ති කරගත්තා. එකක් තමයි මේ දැන් අපේ සමාජ මාධ්‍ය තුල දැන් සිංහල භාෂාවෙන් ඉස්සර නම් මේක යුනිකෝඩ්ස් තිබුණ නැති නිසා ඉංග්‍රීසි වලින් තමයි ටෙක්ස්ට් එක නැත්නම් කැප්ෂන් එක දුන්නේ. සටහන් කරන්න උනේ. දැන් මෑතක ඉඳලා මීට අවුරුදු 10කට 5කට වගේ ආසන්න කාලයක ඉඳලා දැන් සිංහල භාෂාවෙන් සිංහලෙන් දැන් Facebook වල ලියන්න පුළුවන්, Instagram වල ලියන්න පුළුවන්, Twitter වල ලියන්න පුළුවන්, Twitter කියන්නේ එක් සමාජ මාධ්‍ය ලියන්න පුළුවන්. හැබැයි තම LinkedIn වගේ platform වල නම් තාම සිංහලෙන් ලියන්න බෑ. ඉතින් මේකට මේ අන්තර්ජාලය ඔස්සේ සිංහල භාෂාව ප්‍රචලිත කරන්නටත් ලොකු නැඹුරුතාවක් ඇති කරලා තියෙන Facebook සමාජ මාධ්‍ය කියලත් එක්තරා තැනකදී අපිට හොයාගන්නට පුළුවන් වුණා. ඉතින් ඇත්තටම ඒක එක්තරා විදිහකට සුබදායි කාරණයක්. සිංහල භාෂාව වැඩි වර්ධනය කරන නැත්නම් සිංහල භාෂාව ප්‍රචාරණය කරන්නට සමාජ මාධ්‍ය අනුහුරු නැත්නම් සමාජ මාධ්‍යෙන් ලැබුණ හුරුව නැත්නම් ඒ මඟ පෙන්වීම ඒ අවස්ථාව ඉතා වැදගත් බවට පත් වෙනවා. මොකද භාෂාවක් විදිහට සිංහල භාෂාවත් අර වියකී යන භාෂා ගණයට කාණ්ඩයට අයිති වෙලා තිබුණ කාලෙක. මම මේ කාරණේ එක්ක මම කැමති ජනමාධ්‍යවේදී නරින්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් විමසන්නට දැන් මේ අපේ රටේ භාෂා විවහාරයත් එක්ක කතා කරන අනෙක් කාරණේ තමයි මේ සාක්ෂරතාවය. කුමක් පිළිබඳවද? මාධ්‍ය සම්බන්ධ. හැබැයි මේ සාක්ෂරතාවය පොදුවේ ගත්තම නම් අපි හරි ඉහළින් ඉන්නවා කියලා තමයි දර්ශකවල පෙන්වන්නේ. ඉන්ඩිකේටර්ස් වල අපි 95%, ඒ කියන්නේ අධ්‍යාපන දර්ශකවල ඉහළින් ඉන්නවා කියලා කියනවා. හැබැයි මේ දේවල් තෝරා ගැනීමේදී, වටහා ගැනීමේදී, අවබෝධ කර ගැනීමේදී, තීරණ ගැනීමේදී අපි මේ සාක්ෂරතාවයෙන් ටිකක් පහළ මට්ටමකද කියලා හිතෙනවා. විශේෂයෙන් අද අපි කතා කරන මාධ්‍ය සාක්ෂරතාවය ගැන කතා කරොත් මේ මාධ්‍යෙන් ලබා දෙන දේම අපිට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න විශාල ජන කණ්ඩායමක්, විශාල පුරවැසි ප්‍රමාණයක් ඉන්නවා. දැන් ඇත්තටම ඔවුන්ට මේ සාක්ෂරතාවය හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද, ගත යුතු දේ කුමක්ද, නොගත යුතු දේ කුමක්ද කියලා වෙන්කොට හඳුනා ගැනීමේ මූලික සාක්ෂරතාවයවත් නැද්ද කියලා අහන්න වෙනවා. මම කැමතියි ඔබේ විශේෂඥ දැනුමට අවස්ථාව දෙන්න. ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යතුමනි, දැන් ඇත්තටම අපේ රටේ ඔබේ අත්දැකීමත් එක්ක මේ ග්‍රාහකයන්ගේ, පරිශීලකයන්ගේ, සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි සමස්ත මාධ්‍ය පරිශීලකයන්ගේ, මාධ්‍ය කරන අය ගැන මම අහන්නේ. මාධ්‍ය පරිශීලකයන්ගේ සාක්ෂරතාවය, මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ මොන වගේ තක්සේරුවක්ද දෙන්න පුළුවන්? ඔය ඇත්තට විතාම හොඳයි වැදගත් ප්‍රශ්නයක්. අපි සාක්ෂරතාවයට කියන්න පුළුවන් දේ තුලින් අපි තමයි ඉහළම ඉන්නේ. ඒ සමස්ත සාක්ෂරතාවයේ ලියන්නත් පුළුවන් අය, කියවන්න පුළුවන් අය, ඒක තමයි සාක්ෂරතාවය. ඒකෙන් ඉන්නේ. මාධ්‍ය සාක්ෂරතාවය කියන එක ඊට වඩා වෙනස් වෙනවා. මොකද හේතුව අපි දකින දේ තමයි මේ ලංකාවේ ග්‍රාහක සමාජයේ මාධ්‍ය සාක්ෂරතාවයෙන් තාම පල්ලෙහා මට්ටමක ඉන්නේ. ඒ නිසා මාධ්‍යෙන් වාර්තා කරන දේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න පුළුවන්කම ඉතාමත්ම අඩුයි. මේ මාධ්‍ය සාක්ෂරතාවය කියන එක ගත්තාම මේ සුපුන් මාධ්‍ය යාන්ත්‍රණේ තියෙන සංවේදන යාන්ත්‍රණේ සංනිවේදකයෙක් ඉන්න ඕනේ, සංදේශයක් තියෙන්න ඕනේ, මාධ්‍යයක් තියෙන්න ඕනේ, ග්‍රාහකයෙක් ඉන්න ඕනේ, ප්‍රතිපෝෂණයක් වෙන්න ඕනේ. මේ කාරණා පහ ඉෂ්ට වුණොත් තමයි සඵල සංවේදනයක් වෙනවා. ඔබ කලින් කිව්වා වගේ විල්බර්ස්ට්‍රාන්ගේ සමාන මනෝවෘත්තිය ඇති වෙන්නේ මේ පහ හරියටම සඵලව වෙන්න ඕනේ. ඒතර මෙතනදී මේ සාක්ෂරතාවය පිළිබඳ ගත්තාම ග්‍රාහකයන්ගේ විතරක් නෙමෙයි, සංනිවේදකයාටත් සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සංනිවේදකයා කියන්නේ මාධ්‍යවේදියා. මේක ලියන කෙනා. ඒතර ලියන කෙනා, මේක බලන කෙනා, උපකර්තෘවරයා, ප්‍රවෘත්තිකර්තෘවරයා, විශේෂාංකර්තෘවරයා, කර්තෘවරයා ගත්තාම මාධ්‍ය කියන කොටසයි තියෙනවානේ. ඒතර මේ සියලුම යාන්ත්‍රණය තුල ඉන්න අයගේ සාක්ෂරතාවයත් බලපානවා. ඒ සාක්ෂරතාවය කියන්නේ ඒ ප්‍රවෘත්තිය නැත්නම් ඒ තොරතුර අවබෝධ වන විදිහට විල්බර්ස්ට්‍රාම් කියන සමාන මනෝවෘත්තියක් ඇති වෙන විදිහට ඉදිරිපත් කිරීමට ඔවුන් තුල තියෙන සාක්ෂරතාවය බලපානවා. ඒ සාක්ෂරතාවය සමහර අය මොකද කරන්නේ, වැරදි විදියට තමන්ගේ සාක්ෂරතාවය අවබෝධ කරගෙන තියෙනවා, තමන්ගේ දේවලුත් ඒ ප්‍රවෘත්තියට මුසු කරන්න පුළුවන්. එහෙම නෙමෙයි. සත්‍ය, සමබර, පැහැදිලි. විල්බර්ස්ට්‍රාම් කියන්නේ මේ අපේ කවුද? මෙස්මර් කියන මේ සංනිවේදන විශේෂඥයා කියනවා A ධන B ධන C සමානයි C. ඒ කියන්නේ accuracy, සත්‍ය නිවැරදි බව. B කියන්නේ balance, සමබරතාවය. C කියන්නේ clarity, පැහැදිලි නිරවුල්භාවය. මේ තුන එකට එකතු වුණොත් සමානයි C credibility, විශ්වසනීයත්වයක් ග්‍රාහක සමාජයේ තියෙනවා. එහෙම ඇති කරන්න නම් පළමුවම මාධ්‍යවේදියාගේ සාක්ෂරතාවය. මම දකිනවා වර්තමාන ජනමාධ්‍ය පරපුරේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට තමන්ගේ තමන්ගේ රැකියාව ආශ්‍රිතව, තමන් කරන කාර්යභාරය ආශ්‍රිතව, තමන් කරන ලේඛනය ආශ්‍රිතව, තමන් කරන රූපණය ආශ්‍රිතව සාක්ෂරතාවයේ අඩුයි.
අන්න ඒ සාක්ෂරතාවය එතනින් පළමුවෙන් හැදෙන්න ඕනේ. දෙක තමයි සංදේශය. ඔවුනේ සංදේශය සකස් කරන්නේ. රූපවාහිනිය නම් කීප දෙනෙක් එකතු වෙනවා. ඒ සංදේශයේ තියෙන සාක්ෂරතාවය. නිරවුල්ව ඒක පැහැදිලිව සමබරව ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂරතාවය වැදගත්. ඒතකොට මේ සංදේශයේ හරි සාර්ථකව සාක්ෂරතාවයෙන් හොයවි නොවුනොත් ග්‍රාහකයාට ඉතින් යන්නේ වැරදි එකක් නේ. ඊළඟ මාධ්‍යයේ ඒක භාවිතා කරන රූපවාහිනියද ගුවන්විදුලියද සමාජ මාධ්‍යයේද පුවත්පතද පොතද ඒ සාක්ෂරතාවය තෝරා ගැනීම. අනිත් පැත්තෙන් ග්‍රාහකයාගේ සාක්ෂරතාවය. ඒ කියන්නේ මේ එන සියලුම දේ අපිට ලැබෙනවා ග්‍රාහකෝ විදියට. ඒත් අපි මේ බලන දේ අපේ පංචේන්ද්‍රයන්ගෙන් ඇස කන නාසය දිව සම මේ පංචේන්ද්‍රයන්ගෙන් අපි ග්‍රහණය කරගන්නවා. ඒකට තව දෙයක් එකතු වෙනවා සිත. ඒතර මේ ග්‍රහණය කරගත්ත කාරණා ටික මොළයට යනවා. මොළයට ගිහිලා මොළෙන් ඒක තේරුම් බේරුම් කරලා ඊට පස්සේ අදාළ තැන් වලට මතකයට දැනුමට එවනවා. ඒ වුණම තමයි අපිට චර්යාවක් ක්‍රියාවක් ඇති වෙන්නේ. ඒ ක්‍රියාව අපි ඒක අවබෝධ කරගත්තා. දැන් ඩෙන්ගු ගැන අපි කිව්වොත් ඩෙන්ගු වලින් මේක බෝ වෙනවා. එතකොට අපිට ක්‍රියාව මොකද්ද වෙන්නේ? ඩෙන්ගු වලින් රෝගේ බෝ කරගන්න වතුර එකතු වෙන තැන අහිමි කරන්න ඕනේ. එහෙනම් අපි කෝප්පයම හරවනවා. පොල් කටු අනිත් පැත්තට හරවනවා. වතුර එකතු වෙන්න දෙන්නේ නැහැ. ඒ චර්යාව අපිට එන්නේ. ඒ සාක්ෂරතාවය ජනතාවට තෝරා බේරා ගැනීමේ සාක්ෂරතාවය නැහැ. ජනතාව බොහෝ වෙලාවට බොරුවක් කිව්වත් ඒක පිළිගන්නවා. අසත්‍ය දෙයක් කිව්වත් විඥාණයට ගිහලා ඒක තර්ක කරලා බලලා නෙමෙයි පිළිගන්නේ. අති බහුතරය. මේ ග්‍රාහක සමාජයේ 70%කට වැඩි පිරිසක් මාධ්‍යෙන් කියන දේ විතර පිළිගන්නවා. 30%කට වඩා අඩු පිරිසක් තමයි ඒක විචක්ෂණශීලීව බලන්නේ. ජනතාව කාර්යබහුලයි. මේක විචක්ෂණශීලී බල ඒට මේට කර බෑ මම වබ්බලාට කියන රෑ ප්‍රවෘත්ති බලනකොට නාලිකා 4-5කින්වත් එකම ප්‍රවෘත්තිය බලන්න ඕනේ. එකම ප්‍රවෘත්තිය බලලා පැත්තකට දාලා කල්පනා කරන්න. කවුද එහෙම කරන්නේ? රෑට නිින්ද යන්නේ නැහැ. හොවේ හීනෙන් ඇරෙනවා, බය වෙනවා. ඇයි? අර ප්‍රවෘත්ති බලලා. ඒව කල්පනා කරන මාධ්‍ය මේක මේ ග්‍රාහක සමාජයක් අද නැහැ. ඔවුන් ශනිකව ඒ තීන්දුව දෙන්නට ගන්නවා ඒක අනුව. ඒකෝට මේ සාක්ෂරතාවය ජනතාවට දී යුතුයි. සමාජයේ පාරිභෝගිකයෝ නැත්නම් ග්‍රාහකයෝ කියන අයට මාධ්‍ය වේදිනුත් අයිති. වෛද්‍යවරුනුත් අයිති. දේශපාල ඔක්කොම එක අවස්ථාවක අපි ඔක්කොම පාරිභෝගිකයෝ. ඔක්කොම ග්‍රාහකයෝ. මාධ්‍ය වශයෙන් කරන ග්‍රාහකයෝ. ඒකට අපි ග්‍රාහක සමාජය තුළ සාක්ෂරතාවය විවිධයි. සාක්ෂරතාවය හොඳට තියෙන අය මේක තේරුම් බෙරුම් ගන්නවා. නැති අය අමුයේම මේක පිළිගන්නවා. අන්න ඒ සාක්ෂරතාවය වර්ධනය කරන වැඩපිළිවෙලක් ජාතික මට්ටමින් එන්න ඕනේ. ඒක අධ්‍යාපනය තුළට ඇතුල් වෙන්න ඕනේ. සමාජය තුළට ඇතුල් වෙන්න ඕනේ. අපේ සමාජ සංවිධාන තුළින් මේ ග්‍රාහකත්වය දියුණු කරන ඉස්සර තිබුණා මේ සුපුන් අපේ කාලේ පොඩි කාලේ අපේ ගම්වල ප්‍රජා මණ්ඩල. ඒ වගේම පාඨක සමාජ. මේ පත්තරේ එදා රූපවාහිනී ගුවන්විදුලි තිබුණේ රාජ්‍ය ගුවන්විදුලි රූපවාහිනී තිබුණේ නැහැ නේ. අපි පොඩි කාලේ පාඨක සමාජ. ඒ කාලේ දවස කියලා පත්තරය. දවස පාඨක සමාජය. දිනමින පාඨක සමාජය. ලංකාදීප පාඨක සමාජය කියලා පාඨක සමාජය. ඒක ඒ අය මේ ප්‍රජා මණ්ඩලයේදී පාඨක සමාජයේ මේ පත්තරේ කියවනවා. ඒකෙන් තමයි ග්‍රාහකත්වය පිළිබඳ ඒගොල්ලෝ අවබෝධ ලබා ගත්තේ. අතකොට මේ සමාජ තුළදී ග්‍රාහකයෝ මේ පත්තරේ තියෙන දේවල් පිළිබඳ විවේචනය කරනවා. ඒගොල්ලෝ ප්‍රතිපෝෂණය. දැන් බොහෝ වෙලාවට අපේ මාධ්‍ය ආයතන තුළ මේ සුපුන් පරිශ්‍රණාංශ නැහැ හුඟක් තැන්වල. මොකද පාඨකයෝ එවන දේවල් ඉස්සර පාඨකයෝ පත්තර විතරක් තියෙන කාලේ පත්තරේ වැරදි දෙයක් ගියොත් පුවත්පත් බලන්න කොට පැමිණිලි කරන්නේ නැහැ. පත්තරේට පැමිණිලක් දානවා. පත්තරේට යවනවා මේක වැරදි. මේ අපේ ප්‍රදේශයේ මේ වගේ දෙයක් වෙලා නැහැ. ඒක එතකොට කතුරුවරයා බලලා පස්සේ නිවැරදි කරනවා ටක් ගාලා. ඒ වගේ තත්ත්වයක් තිබුණා. ඒකට සුළු පිරිසකටනේ සුළු මාධ්‍ය ප්‍රමාණයක් අද ඒක කරන්න අමාරු බව ඇත්ත. නමුත් මාධ්‍ය ආයතන තුලටවත් ඒව පැමිණිලි කරන්න අපේ ග්‍රාහකයෝ නැත්නම් මේ ප්‍රේක්ෂකයෝ නැත්නම් නැරඹුම්කරුවෝ එහෙම නැත්නම් මේ පාඨකයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඔවුන්ට කියනවා මේක බලලා නිකන් ඉන්නවා ඒක මේකක් නැහැ. ඉතින් මම දකිනවා මේවා විමර්ශනය කරන්නත් අනාගත සැලැස්මක් එන්න ඕන මේ රටේ සෑම මාධ්‍ය ආයතනයක මාධ්‍ය ප්‍රමිතිය ඉහළ නංවන්න නම් මාධ්‍යවේදී වෘත්තිභාවයට ඇති කරනවා වගේම මාධ්‍ය යහපත් විදිහට ගෙනියනවා වගේම හැම මාධ්‍ය ආයතනයකම සුපුන් දුක්ගන්නාරාල කෙනෙක් ඔම්බුස්මන් කෙනෙක් පත්කරන්න අනාගතේ අනිවාර්යෙන් සිදු වෙනවා. හේතුව නැත්නම් මාධ්‍ය වැහෙනවා. පත්තර ආයතන වැහි, ගුවන්විදුලි ආයතන වැහි, රූපවාහිනී මාධ්‍ය ආයතන වැහි පෞද්ගලික කාලෙම වැහුණානේ. ප්‍රේක්ෂකෝ නැති වෙනකොට දැන්වීම නැති වෙනවා. දැන්වීම නැති වෙනකොට ව්‍යාපාර කොහොමද ගෙනියන්නේ? පත්තරේ විකුණන ගානින් නෙමෙයි ඒ වැඩ කරන සේවකයා පඩි ගෙවන්නේ. රූපවාහිනියට එහෙමත් ක්‍රමයක් නැහැ නේ. රූපවාහිනිය ඇඩ් වලින්ම තමයි ගාන හොයන්නේ. ඒ නිසානේ විනාඩි 25ක ටෙලිනාට්‍යයෙන් විනාඩි 5යි ටෙලිනාට්‍යයේ තියෙන විනාඩි 20ක්ම දැන් ඉන්නේ. විනාඩි 5යිනේ මිනිස්සුන්ට බලන්න පුළුවන්කම තියෙන විනාඩි 5ක් හෝ 10ක්. විනාඩි 15ක් 20ක් වෙන්නේ දැන්වීම. අර අපි බලන්නේ දැන්වීම. ටෙලිනාට්‍ය නෙමෙයි. ඉතින් ඇයි ඒ? සල්ලි හොයන්න. එහෙමනම් ඊතරම් ව්‍යාපාරයක් නම් මේව වැහෙනවා ග්‍රාහකත්වය නැති වුණොත්. ග්‍රාහකත්වය නැති වෙන තත්ත්වයට එනවා ප්‍රමිතිය නැති වෙනකොට මාධ්‍ය. ප්‍රමිතිය නැති වෙනකොට ඒ தත්ත්වයට එනවනම් වෘත්තීය භාවයේ මාධ්‍යයේ ආචාර ධර්ම සදාචාර ධර්ම තියෙන්න ඕනේ. ඒ සදාචාර ධර්ම තියෙනවා අපි තමයි හොඳටම මාධ්‍ය කරන්නේ කියන මට්ටමට එන්න නම්
මාධ්‍ය ආයතන කාරණා දෙකක් කරන්න ඕනේ. මේ හැම මාධ්‍ය ආයතනයක ඔවුන්ටම ආවේනික ආචාර ධර්ම සංග්‍රහයක් තියෙනවා ජනතාව වෙනුවෙන්. ග්‍රාහකයෝ වෙනුවෙන්. ඒ වගේම ඔවුන්ට ග්‍රාහකයන්ගේ පැමිණිලි විභාග කරන්න පුවත්පත් මණ්ඩලයට යන්න ඕනේ නැහැ. ඔම්බුඩ්ස්මන් කෙනෙක්, දුක් ගන්නාරාල කෙනෙක් හැම මාධ්‍ය ආයතනකම ඇති කරන්න අනාගතයේදී සිදු වෙයි. ඒව නැති මාධ්‍ය ආයතන වැහි. එහෙම වුණොත් අන්න එතකොට පැමිණිලි විවාහ කරන්න කෙනෙක් ඉන්නවා මාධ්‍ය යහපත් ඉසව්වට යනවා. අර ගැටුම් කළමනාකරණය, ගැටුම් උද්දීපනය, ගැටුම් වර්ධනය කිරීම කරන්නේ නැහැ. හොඳ මට්ටමට යාවි. අන්න එවැනි ප්‍රවේශයකට එන්න අනාගතයේ සිදු වෙයි. ඉතින් ඔම්බුඩ්ස්මන් කෙනෙක් මාධ්‍ය ආචාර්ය නම් තියෙනවා. රාව්‍ය පත්‍රයේ ට්‍රයිවල් මහත්තයා රාව්‍යට ආදානිකව ආචාර ධර්ම සංග්‍රහයක් හැදුවා. net fm ගුවන්විදුලි සේවයේ ඔවුන්ට ආදානිකව ආචාර ධර්ම සංග්‍රහයක් හදලා ප්‍රකාශයට පත් කළා. මහරජා ආයතනයේ ආචාර ධර්ම සංග්‍රහයක් තියෙනවා. රූපවාහිනියට ගුවන්විදුලියට තියෙනවා. ලේක් හවුස් ආයතනවල තියෙනවා. ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කළා තියෙනවා. සමහර තැන්වල එහෙම නැහැ. ඔම්බුඩ්ස්මන් කියන මේ සංකල්පයට අනාගතේ එන්න වෙන්නේ මාධ්‍ය යහපත් අපි තමයි හොඳටම කරන්නේ අපි තමයි විශ්වසනීය කියලා ආවොත් තමයි ග්‍රාහක සමාජය ඔවුන් එක්ක එකතු වෙන්නේ. ඒතර කලින් පාඨක සමාජය වගේ ඔම්බුඩ්ස්මන් කෙනෙක් හැම මාධ්‍ය ආයතනයක අනාගතේ පත් කරන concept එකේ ඒ එන දවසට ඒගොල්ලෝ එක කලේ නැත්නම් මේ මාධ්‍ය ආයතන වෙයිලා යාවි. එහෙම තත්ත්වයක් එනවා අනාගතේ. ඔව් ඇත්තටම ඔබ අනාගතය දකිමින් අනාගතය පිළිබඳ මේ මාධ්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් ප්‍රධාන කාරණයක් ඔබ හෙළිදරව් කළා. ඉදිරියේදී මාධ්‍ය ආයතනවල පැවැත්ම රඳා පැවැත්වීම වෙනුවෙන් මේ ඔම්බුඩ්ස්මන් නැත්නම් දුක් ගන්නාරාල කෙනෙකුත් ඒ මාධ්‍ය ආයතනයකට සිටිය යුතුයි කියන කාරණේ ඔහු පැහැදිලි කරනවා. ඇත්තටම ඔබ අර පාඨක සමාජ පිළිබඳ කතා කරන මටත් පුංචි මතකයක් ආවා. අපේ පුංචි කාලෙත් විජය පුවත්පතේත් වගේ පාඨක සමාජ කිහිපයක් ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් ග්‍රාම සේවා වසම් මට්ටමින් ඔවුන් සංවිධානය කළා. විජය කූඩාරම කියලා එකක් තිබුණා. ඒ වගේ ওই අවස්ථාවවලදී ඔවුන්ට ත්‍යාග ලබා දීම, ඔවුන් දිරිගැන්වීම, ඒ වගේම ඒක වාණිජ පරමාර්ථයක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. ඒ පරමාර්ථයත් එක්ක පාඨක ප්‍රජාව වැඩි වර්ධනය කරන්නට ඔවුන් පාඨක සමාජ ක්‍රියාත්මක කරා. ඔවුන්ගේ නිර්මාණ පවා ඔවුන්ගේ පුවත්පත්වල පළ කළා විජය පුවත්පත. ඒ වගේම මේ මම කැමතියි තව පුංචි කාරණයකට ඔබේ අවධානය ගෙනෙන්න. ඒ තමයි මේ දැන් මාධ්‍යකරණය තුළ තිබෙන සුරක්ෂිත භාවය, මාධ්‍යවේදියාට ඇතිවිය යුතු ආරක්ෂාව පිළිබඳව කතා කරන්නට අවසන් වශයෙන්. දැන් මේ අපි දන්නවා මාධ්‍යකරණයේ තියෙන පිරිසිදුම මාධ්‍යවේදී ඉගෙන ගන්නකොට මේක කියන දෙයක් තමයි මාධ්‍යකරණයේ තියෙන උච්චතම පිරිසිදුම මාධ්‍යවේදය තමයි ගවේෂණාත්මක මාධ්‍යවේදය. නැත්නම් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම්. ලංකාවේ තියෙනවා කියලා ඔබ හිතනවද? සමහර විට ඔබ මේක දකින්න වෙන්නත් පුළුවන්, නොදකින්න වෙන්නත් පුළුවන්. යම් යම් මට්ටමින් මේක ක්‍රියාත්මක වෙනවා. හැබැයි ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලත් මේක ඉහළ මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ටිකක් අඩුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. පුවත්පත් මාධ්‍යෙත් යම් තරමක් දුරට මේක ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ මම පුංචි දෙයක් මතක් කරනම් මේ වික්ටර් අයිවන් මහත්මයා රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ එතුමා ගැන මතක් කරගන්නකො. එතුමා ලියපු කියපු හෙළිදරව් කරපු දේවල් අන්න ඒවා මම උදාහරණයක් විදිහට කියන්නේ එතුමා පිළිබඳව නැත්නම් එතුමා පිළිබඳ විතරක් නෙමෙයි තවත් ඒ වගේ ජනමාධ්‍යවේදීන් ඉන්න ඕන තරම් මෙන්න මේ විමර්ශනාත්මක නැත්නම් මේ ගවේෂණාත්මක මාධ්‍යවේදයේ භාවිතා කරපු කෙනෙක්. ඉතින් එතුමාට උපහාරයක් නිසා මම මේ මතක් කළේ. මම ඒ ඔස්සේ ඔබෙන් අහන්නේ ඔබ මාධ්‍යකරණයේ මේ ඇසිරිසි තැන් හොඳින්ම ස්පර්ශ කරපු කෙනෙක් විදිහට මාධ්‍යවේදියාගේ හෙට දවස සුරක්ෂිතයිද? මම එහෙම අහන්නේ මේ වගේ ගවේෂණාත්මක මාධ්‍යවේදයක් කරනකොට මේවා හොයන්න යනකොට මේවාට යම් ආකාරයක දේශපාලනික බලපෑම්, ආරක්ෂක අංශන ඇති කරන බලපෑම්, සමාජයෙන් එන පීඩනය මේ වගේ බොහෝ කාරණා එක්ක ඔහුට ගැට ගැහෙන්න වෙනවා. ඒ ඔස්සේ තමයි ඔහු සත්‍ය කරුණක් ජනගත කරන්නේ. ඒ සත්‍යෙට පාටක් නැහැ, ඒ සත්‍යෙට හැඩයක් නැහැ. හැබැයි ඒවා පොදු යහපතට පමණක්ම හේතු වෙන කරුණු. හැබැයි එහෙම කරුණු ජනගත කරන්නට මාධ්‍ය අවකාශයේ සරසවීමත් යම් ආකාරයක බලපෑමක් ඇතිව මේක එළියට දානවද නැද්ද කියලා කිහිප වතාවක්ම හිතන්නත් වෙනවා. සමහර මාධ්‍ය ආයතන ඒ දේ කරනවා. මම ඒ ඔස්සේ අහන්නේ මේ ජනමාධ්‍යවේදියාගේ ලාංකීය ජනමාධ්‍යවේදියාගේ සුබ සාධනය හෙට දවස සහ එහි රැකියාවේ සුරක්ෂිත භාවය පිළිබඳ සහතිකයක් දෙන්න පුළුවන්. ඇත්තටම සුපුන බොහොඳ කාරණාවකට ආවේ මමත් හිතා ගෞරවයෙන් මතක් කරන්න ඕනේ වික්ටර් අයිවන් මහත්මයා. මේ රටේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව තිබුණා. නමුත් වික්ටර් අයිවන් මහත්මයා වගේ නිර්භීතව ඒ සඳහා ඉදිරිපත් වෙලා ගවේෂණාත්මක ඔහු ලියපු හැම එකක්ම ගවේෂණයක්. ඔහු කවදාවත් වැරදි දෙයක් ලිව්වේ නැහැ. ඒ නිසා මම දකින දේ තමයි ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේ
එක්තරා විදිහේ පුරෝගාමියෙක් නැත්නම් නිර්මාතෘවරයෙක් තමයි වික්ටර් අයිවන් කියන්නේ. මා විතාම ගෞරවයෙන් සමරන්න ඕනේ සුපුන්. වික්ටර් අයිවන් මහත්මයාගේ රාවයේ සංගරාවක් විදිහට කරනකොට ඒ මුල්ම කාණ්ඩයේ ඒ සංගරාවේ ලේඛකයෙක් විදිහට කටයුතු කරන්න මට හම්බ වුණා. බොහෝ වෙලාවට භීෂණ කාලේ 88 89 කාලේ මම හම්බන්තොට හිටියේ තිස්ස මහරාමේ. ඒ ප්‍රදේශවල තියෙන තත්ත්වයේ පිළිබඳව මම සති දෙක තුනකට වරක් කොළඹ එනකොට වික්ටර් අයිවන් මහත්මයාගේ ගල්කිස්සේ තියෙන කාර්යාලයට ගිහිල්ලා අපි කතා කරනවා. ඒකට පවක පාදලා දුන්නේ ඇත්තටම මගේ හිතයිෂී මට ගුරුවරයෙක් විදිහට මම උදව් කරපු කොළඹගේ මහත්මයා. කොළඹගේ මහත්මයා කතුරු මණ්ඩලයේ නියෝජ්‍ය කතුරු විදිහට හිටියා. ඒතර හවස යනකොට වික්ටර් අයිවන් මහත්මයා කොළඹගේ මහත්මයා ඉන්නේ. අපි කතා කරනවා ඒවා ගැන, භීෂණය ගැන, විවිධ දේ ගැන. මගේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේ සමහර අභියෝගාත්මක දේවල් විශේෂයෙන්ම ඔය ඇදහිලි සම්බන්ධව, ඒ වගේම මේකේ යම් කිසිදීක මායාවන් සම්බන්ධව, ඒ වගේම ජනතාවගේ මිත්‍යා මත සම්බන්ධව මට නිර්භීතවම වේදිකාව තනලා දුන්නේ රාවයේ සංගරාවෙන් ඊට පසු අවසාරාවේ පුවත්පතෙන් වික්ටර් අයිවන් මහත්මයා. ඒක කියන්න ඕනේ. මට ඕන එකයි ඖෂධ මාෆියාව ගැන මම ලිව්වා ලිපියක්. ඒකට එදා එතුමාගේ සංගරාවේ මට ඉඩ කඩක් දුන්නා විශාල ප්‍රමාණයක්. එදා ඒ කියන්නේ 80 දවසකේ මේක ආරම්භක මුල් කාලේ. ඒ කාලේ ඖෂධ මාෆියාව ගැන කතා කරන්න සමාජ මාධ්‍ය තිබුණේ නැහැ. රූපවාහිනී මාධ්‍ය ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. ජාතක රූපවාහිනී ITN එකයි විතරයි තිබුණේ. පෞද්ගලික මාධ්‍ය එකක්වත් තිබුණේ නැහැ. ගුවන්විදුලි පෞද්ගලික සේවා තිබුණේ නැහැ. එතකොට වේදිකාවකට තිබුණේ රාවය. එදා රාවය තමයි අද පුද්ගලික මාධ්‍ය සංනිවේදනයේ මේ රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය කරපු වගකීම එදා ඉටුකලේ රාවය. ඒ වගේම මතක් කරන්න ඕනේ පුංචියව මහත්තයාගේ විවරණ. සුනන්ද දේශප්‍රිය මහත්මයාගේ යුක්තිය. හරි මේ තුන පුදුමාකාර විදිහේ විකල්ප පුවත්පත් කලාව තුළ සුනිල් මාධව ප්‍රේමතිලක මහත්මයාගේ ලක්දිව ලක්දිව සුනිල් මාධව කරපුවා. හරි ඒක පුදුමාකාර විදිහේ විකල්පයි. අද මාධ්‍යවේදීන් මේවා දන්නේ නැහැ සුරත් මේ සුපුන්. මේවා තමයි එදා මේ රටේ වෙනසක් ඇති කරන්න මේ මාධ්‍යවේදීන් මා පුදුමාකාර කැපවීමක් කරපු පිරිසක්. ඕකෙන් තමයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරේ බිහි වෙන්න හේතු වෙන්නේ වික්ටර් අයිවන් මහතා, සුනන්ද දේශප්‍රිය, එතකොට මේ සුනිල් මාධව ප්‍රේමතිලක, එස්.ජී. පුංචි හේවා මේ කියන නම් ඒ අය තමයි ප්‍රමුඛව ඉදිරියට ආවේ. අජිත් සමරනායක ඒ පිරිස්. එතකොට මේ මාධ්‍යයේ මේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවට තියෙනවා විශාල අභියෝගයක්. අපි දන්නවා ඉතිහාසයේ එවැනි දේවල් වාර්තා කරපු, එවැනි දේවල් වාර්තා කරන්න ගියට වෙච්ච තර්ජන. ජීවිතයෙන් පවා බන්දියේ උපයි ඉන්නවා. අහිමි වෙච්ච ජීවිත ප්‍රමාණය තියෙනවා. දැන් අපි ගත්තොත් ලසන්ත වික්‍රමතුංග. ලසන්ත දේශපාලන වශයෙන් නෙමෙයි මම බලන්නේ. ලසන්ත නිර්භයව කතා කරපු කෙනෙක්. ලසන්ත හැමදේම පැහැදිලිව කරුණු කාරණා ඇතුව ගෙනාපු ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ඔහු දේශපාලනය තමයි ඒක තෝරගත්තේ. ඒ දේශපාලන තුල කරපු කෙනෙක්. ලසන්තට ජීවිතේ නැති වුණා. ඊළඟට ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ තව කෙනෙක් තමයි පොද්දල ජයන්ත. පොද්දල බොහෝ කාරණා ආණ්ඩුවේ පත්තරයටම ලිව්වේ. කරුණු කාරණා ටික ඔක්කොම එකතු කරගෙන ෆයිල් පිටින් අරගෙන මමත් ඒ දවස්වල ආණ්ඩුවේ ඉහළ තනතුරු හිටපු නිසා දන්නවා පොද්දල මම හිටපු අමාත්‍යාංශෙත් යමක් ලිව්වා. ඒ ලියපු ඒ කරුණු කාරණා සියල්ල තිබුණා. මම මාධ්‍ය කරපු ඒක විදිහට මම කවදාත් රජේ හිටියා කියලා මර්ධනයක් මගේ තිබුණේ මම එයාට කිව්වේ නෑ. තව ලියන්න. නමුත් මේ හොයලා බලලා දෙපැත්තම ලියන්න. ඒ නිසා ඒගොල්ලෝ පහසුවෙන් හරිසුවා ඒගොල්ලෝ ඇත්ත තත්ත්වයට හොයාගන්නම ඉදිරිපත් වුණා. ඒ කාලේ. ඒ අපි කරපු කාලේ. අද එහෙම වෙන්නේ නෑ. දැන් පොද්දල ජයන්ත. අනිත් පැත්තෙන් අත ලාල් හේමන්ත මාවලගේ ජාතික රූපවාහිනියේ ඉඳලා ජාතික රූපවාහිනිය තුල එදා යුද හමුදාවේ සෙබළු අනුරාධපුරයට එනවා. අනුරාධපුරයට ඇවිල්ලා තමයි කොළඹට එන්න ඕනේ. කොළඹට එන්නේ නැතුව පඩිපත අනුරාධපුරේම වියදම් කරලා ආයි යනවා. ගෙදරට සල්ලි වා ගන්නත් බෑ ගණිකා ව්‍යාපාරය පිළිබඳ. එදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලඥයෝ මූලික වෙලා තමයි ගණිකා ව්‍යාපාරය කළේ. ඒක නිර්භීතව මේ වාර්තා කළා ලාල් හේමන්ත මාවලේ ජාතික රූපවාහිනිය. ප්‍රශ්නාවක්. ඒ අයට පසුව පීඩන එන්නේ ඒ නිර්භීතකම නිසා. ඒ ගවේෂණාත්මක ප්‍රතිකාරය තිබිච්ච දේ වික්ටර් අයිවන් මහතාට කොච්චර ප්‍රශ්න ආවද කොච්චර නඩු දැම්මද? කොච්චර නඩු දැම්මද? මරණය පෙනිපෙනිත් වික්ටර් අයිවන් බය නැතුව ලිව්වා. මරන්න කෙනෙක් එන්නේ නැහැ එතකොට. ඇයි? වික්ටර් අයිවන් ඒ නිසා තමයි මරන්නේ කෙනෙක් එනවා. රෝහණ කුමාර ඝාතනය වුණා. කවුද හොයන්නේ? ඇයි ඝාතනය වුණේ රෝහණ කුමාර? පෞද්ගලික ප්‍රශ්න නිසා නෙමෙයි. මාධ්‍ය කලාව තුල සුනිල් මාධව ප්‍රේමතිලක නඩු පිට නඩු වැටුණා. ඇයි? මාධ්‍ය කලාව තුළ ඔහු ගෙනාවු හෙඩින්ස්, ඔහු ගෙනාවු ගවේෂණාත්මක ප්‍රවෘත්ති, තිවිච සාධක එකකටවත් නඩුවකින් ඔහු පරාද වුණේ නැහැ. නඩු දාලා කට ගැහුවා විතරයි කළේ ආණ්ඩුව. ඒ කාලේ ආණ්ඩුව බලය පාවිච්චි කරලා. ඒතර මේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව තුළ එවැනි ප්‍රශ්නයක් තියෙනවා සුබොන්. එදා ඒකට හොඳ වටිනාකමක් තිබුණා. මාධ්‍ය දිනුනේ මුද්‍රිත මාධ්‍ය විතරයි. රූපවාහිනී රජේ ඒවා ඉතර ගවේෂණ කරන්න පටන් ගත්තේ නැහැ. අද පෞද්ගලික මාධ්‍ය ගොඩයි සමාජ මාධ්‍යයි තියෙනවා. අද ගවේෂණය කියලා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ගවේෂණයට පෙර ගවේෂණය සම්බන්ධව වැරදි මාර්ගවල යන ඕනතරම් නිවුස් යනවා සමාජ මාධ්‍ය තුළ. ඉතින් ගවේෂණ මාධ්‍යවලට අද ඉඩකඩක් නැතුවත් නෙමෙයි තියෙනවා. නමුත් පත්තරවල ජාතික නාලිකාවල ඒකට ඉඩකඩ සහ විකාශනය සඳහා තියෙන ඉඩකඩ නැහැ.
පත්තරේ පිටු වෙන්නේ කුණු දේවල් වලට විසක ගවේෂණාත්මකව කණු හොයලා වාර්තා කරන්න ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රූපවාහිනී මාධ්‍යවල විනාඩි 5ක්වත් ගන්න විදියක් නැහැ ගවේෂණාත්මක ප්‍රවෘත්තියකට. ඉතින් ප්‍රවෘත්ති වලත් ගවේෂණාත්මක ඒවා නැහැ. අර තියෙනවා සාමාන්‍යයෙන් අර යම් යම් සොයා ගැනීම සම්බන්ධව යන උකුස්සාව වගේ දේවල් තියෙනවා. ඒවා එක්තරා විදිහේ ගවේෂණාත්මක තමයි. මොකද ඒවලට තියෙන ඉඩකඩ අඩු. දෙන්නේ අර කුණු දේවල් වලට තමයි. ඉතින් ගවේෂණ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා සුකුන්. මම කියන්නේ දේ එක කාලේ අර අපි මුලින්ම කතා කළා වගේ දේවල් ඉස්මතු කරනවා. එතකොට ක්ලබ් වසන්තගේ සිද්ධිය සති 2-3ක් ගියා. පාස්කු ඉරිදා සිද්ධිය එක දිගටමත් ගියා. එතකොට පහුගිය කාලේ ආපු ඒවා තමයි වෛද්‍යවරියගේ සිද්ධිය. ගණේ මුල සංජීව ඝාතනයේ සිද්ධි මේවා ඉස්මතු කළා මාධ්‍යයේ ප්‍රමුඛ ප්‍රවෘත්ති විදියට සති ගණන් යනවා. වර්තමානයේ වෙලා තියෙන්නේ මොකද්ද? අපි ඒකට ගොදුරු වෙච්ච බටලන්ද මේකනේ. මේ බටලන්ද මේක එක දෙයක් කියන්නත් ඕනේ සුපුන්. බටලන්දට අහුවෙච්ච කෙනෙක් මමත්. අහුවෙලා බේරිච්ච කෙනෙක්. හරි මගේ තාත්තා ඒ වගේම ප්‍රදීප් පපංගම කියන කලණි മന്ത്രിතුමාට පිළිසිද්ධ වෙන්නත් යුද හමුදාවිට හොඳ නිලධාරියෙක්ගේ මෙහෙයවීමත් නිසා තමයි මට එකෙන් බේරෙන්න පුළුවන්කම ලැබුණේ. නැත්නම් මමවත් නැති වෙනවා. මම කියන්නේ මම දකින දේ තමයි සුපුන් ඇයි අපිට ඒක නැවත මතක් කරලා මගේ වයසේ ඉන්න පිරිස් අද ජීවත් වෙලා ඉන්න වගේම ජීවත් වෙන අතර නැති පිරිසුත් ඉන්නවා. ඒ දෙමව්පියන්ට දුකක් එනවා. සහෝදර සහෝදරයන්ට දුකක් එනවා. මගේ වයසේ දැන් ඉන්න අය මේකට මුහුණ දුන්නා. ඒ දුන්න අයට මේක මතක් කරලා දෙන්න ගියාම අපේ යටිසිතේ අවිඥානයේ තැම්පත් වෙලා තියෙන භීෂණේ, මේ බය, මේ මරණ බය නැවත ඉස්මතු වෙනවා සුපුන්. මේක තමයි අපේ සිතේ හැටි. දැන් මේ සිද්ධියත් එක්ක මට මගේ මතකේ එනවා. දැන් මගේ මම මේ පොත්පත් ලියාගෙන හිටපු මට ඒවා විටින්මට මතක් වෙනවා. ඒ මතක් වෙනවා කියන්නේ බේරිච් එකනේ. මැරුණා නම් මතක් වෙන්නේ නැහනේ. පහර දීමක් වෙලා තුවාල නම් ඒවා මතක් වෙනවනේ. දැන් මේකෙදි මතක් වෙනවා. මම බේරුණ එක ගැන සීනියක් දැන්. මේ කවුරුත් බේරුන්නේ නැහැ. ඒ වගේ ඉතින් මේ වගේ උත්කර්ෂයටපත් කරලා තියෙනවා. මේවා නෙමෙයි විය යුත්තේ. මේවා ආශ්‍රිත තියෙන ගවේෂණාත්මක වාර්තා කරුණු කාරණාත් එක්ක මේවා කළොත් සමහර වෙලාවට පුද්ගලෝ ගෙදර යවන්නත් පුළුවන්. හොඳම උදාහරණයක් කේලිය රඹුක්කල්ල සිද්ධිය. ඇත්තට මේක මේ මාධ්‍යෙන් මතු කරපු එක නෙමෙයිනේ. සමාජ සංවිධාන බහුජන සංවිධාන මේක බය නැතුව කතා කරුවා. ඒ කතාවන් මාධ්‍ය වාර්තා කළා. ඒ වාර්තා කිරීමෙන් ජනමතයක් ඇති වුණා. ඒ මාධ්‍යෙත් එතන වගකීමක් තියෙනවා. මාධ්‍යවේදියෙක් කියලා ගවේෂණය කළේ නෑනේ. නමුත් අපේ රටේ තරුණ මාධ්‍යවේදීන් ඉන්නවා සුපුන්. ඔබ වගේම ගොඩක් තරුණ අය ඉන්නවා ගවේෂණාත්මකයි. ඒගොල්ලෝ හොයනවා. ඔබම දන්නවනේ ඔබ වගේ පිරිස් ඉන්නවා. ඒතකොට මේ හොයන අයට මේ මතේ ගේන්න ඉඩක් නෑ. ඉඩක් නෑ. මම ඒ අයට කියනවා ආරාධනා කරනවා. ඔබ ඔබගේ Facebook එකේ ඔබගේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා කරුණු කාරණා ඇතුළු ගවේෂණය කරන්න ඕනේ. කියන්නේ A ධන B ධන C සමානයි C වුණොත් ඔබට නඩු වැටෙන්නේ නැහැ. ඒ ඇකියුරසි සත්‍ය නිවැරදි විය යුතුයි. ඒකේ සාධක මූලාශ්‍ර ඔබ ළඟ තිබිය යුතුයි. දෙක B බැලන්ස් සමබර වෙන්න ඕනේ. කාටත් ගහන්න පාවිච්චි කරන්න එපා. ආණ්ඩුව වල පුද්ගලයන්ට ගහන්න පුද්ගලිකත්වය පාවිච්චි කරන්න එපා. සමබර. තුන නිරවුල් වෙන්න ඕනේ. පැහැදිලි ක්ලැරිටි. ඒක නිරවුල් වෙලා පැහැදිලිව ඒ මතේ ඔබට ජනගත කරන්න පුළුවන්. එතකොට විශ්වසනීයතාවයක් ඇති. නමුත් එකක් තියෙනවා. ඒ ජනගත කරන්න ඕනේ පුද්ගලික කාරණා නොවේ. පුද්ගලයෙකුට මඩ ගහන්න, අපහාස කරන්න, එහෙම නැත්නම් වෙනත් වාසියක් බලාගෙන බ්ලැක්මේල් කරලා සල්ලි හම්බ කරන්න, එහෙම කරන්න එපා. අවංකවම කරුණු කාරණා දක්වන්න. නමුත් ඒ සිද්ධිය එකක් වෙන්න ඕනේ බහුජන හිතාය බහුජන සුඛාය. බහුතර ජනතාවගේ හිතසුව පිණිස වන්නේ නම් මිසක ඔබගේ Facebook එකේවත් එවැනි ගවේෂණාත්මකව දාන්න එපා. බහුතර ජනතාව හිතසුව වෙන්න ඕනේ. උදාහරණයක් ගත්තම බටලන් දෙක විමර්ශනය කළ දැම්මට කමක් නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම පෞගිය කාලේ පෞගිය ආණ්ඩු කරපු ඉඩම් මංකොල්ල කෑම, පෞගෝ ආණ්ඩු කරපු දූෂණ වංචාවන්, පෞගෝ ආණ්ඩු මේ පාරවල් හදනකොට කොමිස් ගවන ඒවා කරුණු කාරණා ඇතිව. කරුණු කාරණා ඇතිව. ඒතකොට ජනතාවගේ සුභ සිද්ධිය සඳහායි එක වෙන්නේ. නැතුව මේ පුද්ගලිකත්වය ගැව්වොත් ඒත් නඩු වලින් බේරෙන්න බෑ. ජනතා සුභ සිද්ධිය තියෙන්න ඕනේ. ජනතාවගේ යහපතට කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්කම තියෙනවා. එවැනි දේවල් වලට මම කියන්නේ තරුණ මාධ්‍යවේදීන්ට එවැනි රටට වැඩදායි දේවල් ඔබගේ Facebook හරි නැත්නම් සමාජ මාධ්‍ය පිටුවල හරි ගවේෂණාත්මක දේවල් පළ කරලා අලුත් සංස්කෘතියක් අපි හදමු. එතකොට මේ සමාජ මාධ්‍යෙන් අවභාවිතා වීම දුෂ්ප්‍රවෘත්ති අනේක මිනිසුන්ට පහර දෙන එක මිනිසුන් ගැන තියෙන අපහාස කරන ඒවා නවතී. හොඳයි ඔබ පැහැදිලි මඟ පෙන්වීමක් අවස්ථාවේ ලබා දුන්නා.
මාධ්‍යකරණයට ප්‍රවේශ වෙන මාධ්‍යකරණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබට එතන සාමාන්‍ය පෙළට සම්නිවේදන අධ්‍යයනය හදාරලා උසස් පෙළටත් මේක හදාරලා විශ්වවිද්‍යාල වලටත් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබටත් ඉන්පස්සේ පොඩි කාරණාවක් මම එකතු කරන්නම් ඔය දැන් කිව්ව නිසා සාමාන්‍ය පෙළට සහ උසස් පෙළට මේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ දිනා දීමේ ගෞරවය හිමි වෙන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට. ඒ සංගමේ දයා පෙරේරා මහත්තයා සභාපති ඉන්න කාලේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට යවපු ලියුමක් නිසා තමයි මේ මාධ්‍ය විෂයයට ඒ වන විට යුනෙස්කෝ එකේ ග්‍රූන්වෝල්ඩ් කියන සම්මුතියෙන් ප්‍රකාශයට පත් කරලා තිබුණා sannivedanaye විෂයක් විදිහට ලෝකෙ උගන්විය යුතුයි කියලා දරුවන්ට. ඒකත් පාවිච්චි කළා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ තමයි ගෞරවයක් විදිහට කියන්න ඕනේ. ඒ සංගමේ ඉල්ලීමක් තමයි චන්ද්‍රිකා මැතිණියට දීලා චන්ද්‍රිකා මැතිණිගේ වකවානුවේ සාමාන්‍ය පෙළට සහ උසස් පෙළට sannivedana හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය එන්නේ කියන එක වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට ගෞරවයක් විදිහට කියන අදේවා ගෙවලා ගිහිල්ලා. එදා පුදුම දේවල් කරපු සංවිධානයක් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය. ඒකත් මතක් කරපු එකයි මම. ඔව්. අතරම බොහොම ස්තුතියි ඒ අමතර කාරණයක් මතක් කළා. නමුත් ඒක විශේෂයෙන්ම වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට උපහාරයක් නැත්නම් වුන් මතක් දැන් වුන් අද මේ වෙලාවේ සක්‍රියව ඉන්නවද කියන එක පොඩි ගැටලුවක් වටපත් වෙනමුත් ඒ කාලේ කරපු කීප දේවල් නිසා තමයි අද මේ ඉන්න තරුණ සමාජ තරුණ පිරිස මේ ජනමාධ්‍ය විෂය පතය විෂයක් විදිහට පාසලේදී විශේෂයෙන් සාමාන්‍ය පෙළට සහ උසස් පෙළට ඉගෙනුම් කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ කාරණේ ඉතා වැදගත්. ඉතින් අද දවසේ අපි කතා කළා මේ මාධ්‍ය වරලත් ආයතනය බිහි කිරීම සම්බන්ධයෙන් ඒ මූලික කෙටුම්පත සකස් කිරීම 2019 මාර්තු 19 වෙනිදා තමයි මේක ප්‍රකාශයට පත් කරන්නේ. මීට පෙර මේ සඳහා කමිටුවක් පත් කරලා නිර්දේශයන් සොයා බලනවා. ඉන්පස්සේ මෙහි තිබෙනා වූ මේ කෙටුම්පතේ ව්‍යුහය පිළිබඳ කතා කළා. ආචාර ධර්ම පද්ධතියේ පටන් මේවා ජනමාධ්‍යවේදීන් ලියාපදිංචියේ පටන් ඔවුන්ව නියාමනය කිරීම, ඔවුන්ට දැනුම ලබා දීම, වැඩමුළු පැවැත්වීම සහ ඔවුන්ගේ වාර්ෂිකව ඔවුන් යම් කාල සාධනයකට ලක් කිරීම මේ වගේ කාරණා රැසක් අපි කතා කළා. ඒ වගේම අපි කතා කළා මේ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඇති කරන්නට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන කාරණා ගැන අපි කතා කළා. ඒ වගේම සමාජ මාධ්‍යවල බලපෑම තුලින් දේශපාලනික වශයෙන් ගත්තොත් ආණ්ඩු පෙරලන්න සමත් වෙච්ච සමාජ මාධ්‍යයක් තමයි අපි දකින්නේ. ඒත් ඒවා නියාමනය කිරීම, අධීක්ෂණය කිරීම නියාමනය කළ නොහැකිද? නැත්නම් ඒ සඳහා තිබෙන අනෙක් ප්‍රතිපාදන මොනවද කියන කාරණා ගැන කතා කළා. ඒකම ග්‍රාහකයාගේ, පරිශීලකයාගේ සාක්ෂරතාවය මේ මීඩියා ලිටරසි එක පිළිබඳව අපි කතා කළා. ඒක කොහොමද වැඩි වර්ධනය කරගන්නේ? ඒක මොට කරගන්න නැතුව කොහොමද තියාගන්නේ? ඒකත් ඉතාම වැදගත්. මොකද මේ දිනෙන් දින ඇතිවෙනා විවිධ ප්‍රවණතා එක්ක මේ සමාජ මාධ්‍ය සහ මේ මාධ්‍යයේ තිබෙනා වූ සාක්ෂරතාවය සමස්තයක් වශයෙන් පහළට එනවා. ඒක මොට වෙනවා කියලා තමයි මම හිතන හොඳම වචනේ. ඉතින් ඒක එහෙම නොවී තියාගන්නේ කොහොමද? ඒක තීව්‍ර කරගන්නේ කොහොමද කියන කාරණා ගැනත් අද අපි කතා කළා. ඉතින් මේ කරුණුව අපිත් සමග බෙදා හදා ගන්න අපේ ගෞරවනීය ආරාධනෙන් මැදිරියට සම්බන්ධ වුණේ ප්‍රවීණ ග්‍රන්ථකර්තෘ ඒ වගේම ජනමාධ්‍ය විෂය පිළිබඳ පරේක්ෂක ඒ වගේම ජනමාධ්‍ය විෂය පිළිබඳ විශ්වවිද්‍යාල බාහිර කතිකාචාර්ය දේශක ඒ වගේම ජ්‍යෙෂ්ඨ ජනසන්නිවේදක දයාශ්‍රී නරින් රාජපක්ෂ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවතුමන්ට ආයුබෝවන්. ඉතින් අපි තවත් දවසක මුණ ගැසමු. විශේෂයෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ ජනමාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය ලබන මේ ජූනි මාසයේදී ස්ථාපිත කරලා මාධ්‍යකරණය නිරන ඔබටත් මාධ්‍යකරණයට එන්න බලාපොරොත්තු වෙන ඔබටත් යහපත් සත්මාධ්‍ය කලාවක ඉඳලා වැඩ කරන්න පුළුවන් වපසරයක් වටපිටාවක් සකස් වේවි කියන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා.